අද වෙලාවට ඉක්මනට ආවේ විනාඩි මම හිතන්නේ විනාඩි 10ක් 15ක් වගේ නේ ගියේ. මොකට මෙච්චර මේ පොඩි වෙලාවලට යවනවද මන් දක්වා. අර යාළුවයි දැන් යනවනේ ළමයි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ඔය මානව සම්පත් වල ඉගෙන ගත්ත පොයින්ට්ස් අපි. මොනවද අර අකුරට වැඩ කිරීම? එයාලා දැන් අකුරට වැඩ කරන්නේ. හරි වෙලාවට එනවා, හරි වෙලාවට ඕෆ් එක දානවා, හරි වෙලාවට කරන්ට් එක යවනවා, හරි වෙලාවට එවනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල ප්‍රැක්ටිකලිය අකුරට වැඩ කිරීම. අපි අනිත් අය ජොයින් වෙනකම් පොඩි විනාඩි දෙකක් බලමු. අපි මේ 11 වෙනි ප්‍රශ්නේ නේද සාකච්ඡා කරගෙන හිටියේ. ඒකට උත්තරේ අපි ගත්ත නේද 2 කියලා 11ට. ඒතර 11ට 2 නේ නේ. තත්කාලීන දලපියවින් පද්ධතිය කියන එක නිර්වචනය කරන්න තිබ්බේ. විනාඩි දෙකක් වගේ තව බලලා යමු. කට්ටිය තව ඉන්නේ ඉන්නවා. හරි බලන්න. අපි පටන් ගමු නේද? අනිත් අය ෂේප් එක ජොයින් වෙන්නේ නේද? හරි. අපි එතකොට 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2 කියලා ගත්තා. පරිගණකගත අරමුදල් බේරුම් කිරීමේ පද්ධතිය තමයි අපි තත්කාලීන දලපියවින් පද්ධතිය කියලා කියන්නේ. හරි. එතකොට 12 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම දෙයක් අහනවා. මේක රක්ෂණීය පාඩමින් අදාළ වෙන පොයින්ට් එකක් ළමයි. මොකක්ද අහන්නේ? රක්ෂණයේ හානිපූර්ණ මූලධර්මයේ අදාළ නොවන්නේ මෙන්න මේක තමයි මේ පේපරේ තියෙන ලේසිම ප්‍රශ්න. ළමයි රක්ෂණයේදී හානිපූර්ණ මූලධර්මයේ අදාළ වෙන්නේ නැත්තේ ප්‍රධාන වශයෙන් මොන රක්ෂණයටද? ජීවිත රක්ෂණයට නේද? ජීවිත රක්ෂණයට හානිපූර්ණයේ අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතයක වටිනාකම මුදලින් මනින්න බැරි නිසා හානිපූර්ණය අදාළ වෙන්නෙත් නැහැ. අනික ජීවිතයට හානියක් වුණොත් ඒ හානිය පියවන්න බෑ. හරිද? ඔන්න ඔය කියන හේතු සාධකත් එක්ක අපිට උත්තරයට යන්න පුළුවන් 12ට 5 කියලා. ජීවිත රක්ෂණය තමයි අදාළ වෙන්නේ නැති රක්ෂණ වර්ණය රක්ෂණ ආවරණය හානිපූර්ණ මූල ධර්මය. මේක නම් මම හිතනවා කවුරුත් වැරදි නැතුව ඇති කියලා. හරි. ඊට පස්සේ 13 පැත්තට අපි යනවා. පහත දෑ අතරින් මුද්‍රිත මාධ්‍යයේ ගුණාංගයක් නොවන්නේ මින් කුමක්ද? ළමයි මුද්‍රිත මාධ්‍ය කියන්නේ මුද්‍රිත කියන්නේ printed නේද? printed media නේද? මුද්‍රිත මාධ්‍ය. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ මේ print කරපු එකක් මොකක් හරි ලිඛිත දෙයක් නේ print වෙන්නේ නේද? ලිඛිත මාධ්‍යයක් ගැන වෙන්නේ නැති නෙමෙයි යහන්නේ. ලිඛිත කියන්නේ මුද්‍රිතනේ. එතකොට මෙතන දැන් මෙයාගේ ගුණාංගයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. පුළුල් ආවරණය. පුළුල් ආවරණය. ප්‍රමාද ප්‍රතිපෝෂණය කියන එක නම් කොහොමත් නැහැ. ළමයි මේ මුද්‍රිත මාධ්‍ය කියන්නේ printed නෙමෙයිනේ printed document නෙමෙයිනේ මුද්‍රිත මාධ්‍ය දැන්නේ මුද්‍රිත මාධ්‍ය යහපත් දෘශ්‍යකරණය ප්‍රමාද ප්‍රතිපෝෂණීය ගුණාංගයක් නෑ හරි ලිඛිත තමයිනේ ලිඛිත තමයි හරි ප්‍රමාද ප්‍රතිපෝෂණීය ගුණාංගයක් මොකද ලිඛිත sannivedanayේදී එහා පැත්තෙන් අපිට ප්‍රතිචාරයක් ප්‍රතිපෝෂණයක් කරන ලොකු වෙලාවක් යනවා ලියුමක් කියවුවට පස්සේ ලියුමෙන් ආයි නැවත ලියුමක් එන්න කාලයක් යනවා ප්‍රමාද ප්‍රතිපෝෂණේ හරි යහපත් දෘශ්‍යකරණයත් ඒකත් හරි නේද යහපත් දෘශ්‍යකරණේ නිවැරදිව අපිට බලන්න පුළුවන් පෞද්ගලික අන්තර්ක්‍රියා නම් පොඩි ඩවුට් එකක් තියෙනවා වගේ භූගෝලීය ව්‍යාප්තිය ගුණාංගයක් භූගෝලීය ව්‍යාප්ත අපිට ඕන තැනකට මුද්‍රිත මාධ්‍ය කියන එකෙන් අපිට sannivedanaya කරන්න පුළුවන් ළමයි 4 නේද ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මොන උත්තරේ දාවේ? මට නම් මෙතන 4 තමයි හරි උත්තරේ විදිහට පේන්න තියෙන්නේ. ඔයාලා ගත්තා ඉන්නවද 4 කියලා ආපු කවුරු හරි ඉන්නවද මෙතන?
මට නම් 4 තමයි හරිම උත්තරය. අපෝ ඉන්නවනේ. හොඳයි. තමයි පෞද්ගලික අන්තර්ක්‍රියාව වෙන්නේ නැහැ. පෞද්ගලික අන්තර්ක්‍රියාව ගොඩක් එන්නේ වාචිකව කරන sannivedanawalදී නේද? පෞද්ගලිකවනේ යාළ එතකොට හම්බෙන්නේ. ඒ නිසා මෙතන ගන්න බෑ අපිට. පෞද්ගලික අන්තර්ක්‍රියාව ගුණාංගයක් නෙවෙයි. උත්තරේ 4 තමයි. මේක ගොඩක් දුරට ඒක තමයි උත්තරේ. හරි. 14 ප්‍රතිචක්‍රීකරණ අරමුණ සඳහා ගනුදෙනුකරුවන් විසින් භාණ්ඩ නැවත විකුණුම්කරු වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය ඇතුළත් වන්නේ කුමන කාර්යක්‍රම සම්පාදනයේද? ලොජිස්ටික් සිස්ටම් එක. ළමයි ප්‍රතිචක්‍රීකරණය කරන්න පාවිච්චි කරපු මොකක් හරි අමුද්‍රව්‍යයක් නැවත දෙනවා කියන්නේ රිවර්ස් කරලා යවනවනේ නේද? භාවිත කරපු දෙයක් ආයි දෙන්නේ රිවර්ස් ලොජිස්ටික්ස් වල. හරියට මොනවා වගේද දන්නවද? අපි වීදුරු බීම බෝතලයකින් බීම බීලා ඒ වීදුරු හිස් බෝතල් එක දෙනවා. මේ රිවර්ස් ලොජිස්ටික්ස් නේද? ලොජිස්ටික් සිස්ටම් එක රිවර්ස් නේ. බලන්න ඉන්බවුන්ඩින් නෙමෙයි අවුට්බවුන්ඩිනුත් නෙමෙයි ඩිස්ට්‍රිබියුෂන් නෙමෙයි ආයි යන්නේ ඩිස්ට්‍රිබියුෂන් නෙමෙයි ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ එකපාරක් බෙදාගෙන ආපසු රිවර්ස් තමයි. රිවර්ස් තමයි මොකද ආපහු දෙනවා කියලා කියනවනේ ළමයි උතන රිවර්ස්. අනිවාර්ය රිවර්ස්. රිවර්ස් ලොජිස්ටික්ස් උදාහරණ මොනවද රිවර්ස් එකට? ඔය ගෑස් වල ටැංකිය අපි ගිහිල්ලා දෙන්නේ ගෑස් එක ඉවරුණාම ඒකත් ප්‍රතිචක්‍රීකරණය තමයි ආයි ෆිල් කරන්නනේ ගේන්නේ කියන්නේ. ඊපස්සේ හිස් බීම හිස් ඒ කියන්නේ බීම බීලා හිස් වෙච්ච වීදුරු බෝතල් ආයි ප්‍රතිචක්‍රීකරණය කියලා පුරවන්නේ ඔය ගෙනියන්නේ නේද? empty. හරි උත්තරේ 4 ආපසු. හරි 15 මෙන්න හොඳ ප්‍රශ්නයක් වෙළඳාම් පැත්තෙන් අහලා තියෙන 15. ශ්‍රී ලංකාවේ රුපියලය අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූ විට ඒ කියන්නේ රුපියල ෂය වෙනවනේ. අවප්‍රමාණය වූ විට ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන ප්‍රමාණය කෙරෙහි එය සාමාන්‍යයෙන් බලපාන ආකාරය නිවැරදිව දක්වන වර්ණය අපෙන් අහනවා. ළමයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලය අගය ෂය වෙනවා කියන්නේ මෙන්න මේ සරල උදාහරණයක් මම දෙන්නේ සරල උදාහරණයක්. ඇමරිකානු ඩොලර් එකක් හරිද? කලින් තිබ්බේ රුපියල් 200යි. හරිද? හැබැයි මොකක් හරි ආර්ථික අර්බුදයක් වෙලා දැන් ඇමරිකානු ඩොලර් එක රුපියල් 300ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇමරිකන් ඩොලර් එකක් ගන්න ලංකාවේ සල්ලි වලින් 300ක් දෙන්න ඕනේ. කලින් දෙන්න ඕනේ 200යි අපේ රුපියල බාල්දු වෙලා. අපේ රුපියල බාල්දු වෙලා. ඒතර අපේ රුපියල බාල්දු වෙනකොට ආනයන වලට මොකද වෙන්නේ? දැන් අපිට ඇමරිකානු ඩොලර් එකක් ගන්න රුපියල් 300ක් ගෙවන්න වෙනවා නම් හිතන්න අපි හිතන්නකො ඩොලර් 50ක විතර මොකක් හරි භාණ්ඩ ටිකක් පිටින් ගෙන්නනවා කියලා. හරිද? රුපියල් 200ට තිබ්බ වෙලාවේ ඩොලර් 50ක භාණ්ඩ ටිකක් ගෙන්නන්න කොච්චර යනවද? එක වැඩි කිරීම 200 දැන් ඩොලර් එකක් 200 නම් ඩොලර් 50ක භාණ්ඩ ගෙන්නන්න අපිට යනවා කීයක්ද? රුපියල් 10000ක් යනවා. ඒ කියන්නේ කලින් දැන් රුපියල ෂය වුණාට පස්සේ අවප්‍රමාණය වුණාට පස්සේ දැන් ඩොලර් එක 300යි. ඒතර අර වගේම ඩොලර් 50ක භාණ්ඩ ටිකක් ගෙන්නන්න දැන් අපිට යනවා 15000. එහෙනම් ළමයි අපි දන්නවා කලින් මේ භාණ්ඩ ටිකම ගෙන්නන්න රුපියල් 10000යි ගියේ. දැන් යනවා 15000. අපේ ආනයන වැඩි කරයිද අපි ආනයන අඩු කරයිද? කලින් 10000 තිබ්බ එක දැන් 15000යි නම් ඕන මොඩෙක්ට තේරෙනවා 10000 එක 15000ට වැඩි වෙලා කියන්නේ අපි ආයි ගෙන්නන්නේ නැහැ. පුළුවන් තරම් මොකද කරන්නේ? ආනයන අඩු කරන්න බලන්නේ. එහෙනම් ඩොලරයට සාපේක්ෂව රුපියල වැටෙනකොට ආනයන නම් මොකද වෙන්නේ? ආනයන නම් අඩු වෙනවා. කවදාවත් ආනයන වැඩි වෙන්නේ නැහැ. ෂය වෙලා තියෙන කාලෙක ආනයන වැඩි කරොත් තියෙන සංජිත ටිකක් ඉවරයි රටේ. මේ රුපියල ෂය වෙලා ඔන්න උදාහරණයක්. ඔන්න ගාන මේ තින් ෂය වෙච්ච ගාන. අපනයන නම් දැන් අපනයන කියන්නේ ඔගේ අනිත් පැත්තනේ. අපනයන කියන්නේ මෙහෙන් වෙනත් රටවල් වලට යවනවා. එතකොට හිතන්න දැන් ඇමරිකාව පැත්තෙන්. අපි දැන් ආනයනෙ හිතන්නේ ලංකාව පැත්තෙන්. දැන් ඇමරිකාව පැත්තට ගියාම කලින් හරිද? කලින් රුපියල් 200ක භාණ්ඩ තමයි ඩොලර් එකක් දීලා ගන්න වෙන්නේ. හරිද? ඇමරිකාවේ මිනිස්සෙට. හැබැයි දැන් රුපියල් 300ක භාණ්ඩ වලට යන්නේ ඩොලර් එකක්. කලින් ඩොලර් එකක් දීලා රුපියල් 200ක භාණ්ඩ විතරයි හම්බුනේ. හැබැයි දැන් ඩොලර් එකක් දුන්නාම අපේ රටේ රුපියල් 300ක භාණ්ඩ ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 100ක භාණ්ඩ ටිකක් තව වැඩිපුර ගන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ?
පිට රටවල් වල ඉන්න මිනිස්සු වැඩිපුර අපෙන් භාණ්ඩ ගෙන්නනවා. මොකද අපේ රටේ ඩොලර් කියන්නේ අපේ රටේ රුපියල එයාලගේ ඩොලර් එකට වඩා ගොඩාක් බෑලා තියෙනවා. එහෙනම් පිට රට මිනිස්සුන්ට වාසි. එහෙන් මෙහෙට සංචාරකයොත් එන්න ගන්නවා. මොකද වෙන්නේ? එහෙනම් අපනයන ඔගේ අනිත් පැත්ත වෙන්නේ. අපනයන වැඩි වෙනවා. මොකද පිට රටේ ඉඳන් බලන මනුස්සයට අපේ රටේ රුපියල ශරීරම පට්ටවාසි. මොකද කලින් 200ට ගත්ත භාණ්ඩ ටිකට ඩොලර් 1යි ගෙව්වේ. දැන් ඩොලර් එකක් ගෙවලා 200ක් නෙමෙයි 300ක් වටින භාණ්ඩ ගන්න පුළුවන්. අපනයන තව තව වැඩි වෙනවා. එහෙනම් අපේ රට තව තව අපනයන කරනවා. මොකද ඉල්ලුම වැඩි පිට රටවල වලින්. එහෙනම් මෙන්න ආනයන අඩු වෙනවා අපනයන වැඩි වෙනවා. බලන්න උත්තරයක් තියෙනවද කියලා. 15ට බලන්න ආනයන මුල් දෙකේම වැඩි ආනයන අඩුවේ තුන්වෙනි එකේ අපනයනත් අඩු වෙන්නේ නැහැ ළමයි දෙකම අඩු වෙන එහෙම කේස් එකක් නැහැනේ. මොකද ওই දෙක දෙපැත්තක් නම් දෙකේ රිවර්ස් එක වෙන්න ඕනේ නේද උත්තරේ කීයද 4. ආනයන අඩුවේ අපනයන වැඩි වේ උත්තරේ 4 ආයි. ඊසි වගේ ගන්න පුළුවන්. උත්තරේ 4. හරි. දැන් ඔන්න කට්ටිය තව බය වෙන පොයින්ට් එකක් කියන්නද? මේ එක්සෑම් ලඟ වෙලා කට්ටිය බය වෙන පොයින්ට් එක. මේ එක ළඟ එක වගේ උත්තර තුනක් ආවම බය වෙන්න ගන්නවා. මම වැරදිද දන්නෙත් නැහැ. හිම වැරදි නෑ. ඔයාට උත්තර තුන නෙමෙයි. එක ළඟ එකම උත්තරේ 5-6 වතාවක් ආවත් ඔයා හරිනම් උත්තරේ හරි තමයි. ඒ නිසා මෙහෙම ආවට බය වෙන්න එපා ඈ. මෙහෙ වගේ ආවට බය වෙන්න එපා. දෙකක් හතර ආවනේ. එහෙනම් මේක හතර වෙන්න බෑ. එහෙම කියලා උත්තරේ නිකාම වරද්ද ගන්න. මේ සයිකොලොජි කෙලින්ම ඩවුන් එතකොට. එහෙම නෙමෙයි. ඔයා හරිනම් බය නැතුව ගන්න උත්තර ටික. ඕම එනවා උත්තර. ඕක එච්චර හිතන් දෙයක් නෙමෙයි යා. හරි. ඒක නියමයි යා. හරි ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ. පහත වගුවේ විවිධ වර්ගයේ නියෝජිතයන් සහ ඔවුන්ගේ භූමිකා දැක්කේ නියෝජිතයන් වෙළඳාම් පාඩමින් අහලා තියෙනවා. ඊට දී ඇති නියෝජිතයන් අනුපිළිවෙල අනුව ඊට අදාළ භූමිකා නිවැරදිව ගලපා ඇති වරණ. ඒ කියන්නේ නියෝජිතයන්ගේ නිර්වචනය දීලා තියෙන ළමයි මෙතන දැක්කම ඉන්නානේ. හරි. දැන් අපි ගලපමු බලන්න. ළමයි කැපකරු නියෝජිතයා කියන්නේ මොකද්ද? ළමයි කැපකරු නියෝජිතයා කියන්නේ හැම වෙලෙම ප්‍රධානියගේ භාණ්ඩ ණයට විකුණලා ඒ විකුණපු සල්ලි එකතු කරලා දෙන්න කැපවීමෙන් කටයුතු කරන නියෝජිතයා. ඒ නිසා මෙයාට හම්බ වෙනවා සාමාන්‍ය කොමිස් මුදලට අමතරව කැපකරු කොමිස් එකක්. එහෙනම් කෙලින්ම බලන්න මෙතන තියෙනවද කියලා ණයට භාණ්ඩ විකිණීමක් ගැන. C1 තියෙනව නේද? ණයට විකුණන ලද භාණ්ඩ සඳහා අදාළ මුදල් ගෙවීමට එකඟ වෙයි. ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ වෙන්දේසිකරු කියන්නේ කවුද? වෙන්දේසිකරු ළමයි වෙන්දේසිකරු කියන්නේ ඔප්ෂන් වල ඉන්න කට්ටියනේ. ඔය IPL එහෙම බලන ළමයි ඉන්නවනම් හරිද? IPL බලන ළමයි ඉන්නවනම් දන්නවා. IPL කියන්නේ ඔප්ෂන් එකක්. මොකද්ද? අර ඉහළ ලන්සු ඉදිරිපත් කරන අයට භාණ්ඩ විකුණලා දෙන කෙනා. දැන් ප්ලේයර් කෙනෙක්ට ඉහළම ලන්සු තියෙන කෙනාට මේ ප්ලේයර්ව සෝල්ට් කරලා දානවා. ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියලා. අන්න එහෙනම් වෙන්දේසිකරු කියන්නේ ලන්සුත් එක්ක කටයුතු කරන කෙනා. ලන්සු තියනවාද කියලා බලන්න මෙතන. D එකේ තියෙනවා ඉහළ ලන්සු ඉදිරිපත් කරන්නාට භාණ්ඩයක් විකිණීමට සූදානම් කරයි කියන දෙවෙනි එකට D. ඊට පස්සේ තැරවකරු කියන කෙනා ළමයි තැරවකරු කියන්නේ බ්‍රෝකර්වරයානේ. බ්‍රෝකර් කරන්නේ මොකද්ද? ගැනුම් කරුයි විකුණුම් කරුයි සම්මුඛ කරලා ගනුදෙනුව වෙන්න ඉඩ හැරලා දෙපැත්තෙන්ම හරි එක පැත්තකින් හරි තැරව ගාස්තු ගන්න කියලා. සමහර අයුන් ඉන්නවා දෙපැත්තෙන්ම තැරව ගාස්තු ගන්න. සමහර අයුන් ගන්න යාට ඩීල් එක දීපු කෙනාගෙන් විතරයි. එහෙනම් බලන්න මෙතන අපිට ගැනුම් කරුයි විකුණුම් කරුයි සම්බන්ධ වෙනවා කියලා ඒකේ දීලා තියෙනවා. මේක ලේසියි හොඳේ. ඊට පස්සේ කොමිස් නියෝජිතයා කියන්නේ හරි සරල දෙයක්. කොමිස් නියෝජිතයා කියන්නේ මොකද? තමාගේ අභිමතය පරිදි මොකද්ද කරන්නේ? ප්‍රධානියගේ භාණ්ඩ විකුණලා දෙන කෙනා. එලින්ම මෙතන තියෙනවා තම අභිමතය පරිදි ගැනුම් හා විකුණුම් සිදු කරයි. උත්තරේ එතකොට E. සාධ්‍යකයා කියන්නේ යාව අඳුරගන්න ලේසි විදියක් තියෙනවා. සාධ්‍යකයා කියන්නේ ප්‍රධානියගේ භාණ්ඩ තමන්ගේ පෞද්ගලික නමින් විකුණලා දෙන කෙනා. නේ දැන් මම නියෝජිතයෙක් නම් මම සාධ්‍යකයෙක් නම් මගේ ප්‍රධානියා වෙන කෙනෙක් නම් මම විකුණන්නේ මගේ නමින්. ප්‍රධානියගේ නමින් විකුණන්නේ නැහැ. එහෙනම් මෙතන B කියන එක ගන්න වෙනවා. ඒතර උත්තරේ අපිට හදාගන්න ලේසි. පළවෙනි එකට C, දෙකට D, තුනට A, හතරට E, පහට B. උත්තරයක් තියෙනවා 3. තුන්වෙනි උත්තරේ තියෙනවා. හරි. 3 ගන්න පුළුවන්. ඒක හරි අය chat එකට පොඩ්ඩක් දාමුකෝ බලන්න. ඒ වගේ ලේසියව වරද්දන්න බෑනේ නේද? හරි අය පොඩ්ඩක් දාන්න බලන්න. ඒකයි නියමයි යා. හරි. හොඳයි. හරි. අපි යනවා 17 වෙනි ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නෙට. මේක නියමයි. ඔන්න මැනේජ්මන්ට් පැත්තට එනවා. සංවිධානය පිළිබඳ යහපත් ප්‍රතිරූප
ප්‍රතිරූපයක් ගොඩනැගීම අභිමුඛ කරගත් කළමනාකරන භූමිකාව මොකක්ද කියලා අහනවා. සංවිධානය පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනගන්නේ දැන් ඔයා නිකමට හිතන්න මේ මෙතන අපිට දීලා තියෙනවා බලන්න මාධ්‍ය ප්‍රකාශකයා කියන කෙනා. හරිද? මාධ්‍ය ප්‍රකාශක කියන්නේ මොන භූමිකාවට අයිති කෙනෙක්ද? හරිද? තොරතුරු භූමිකාවට අයිති කෙනෙක් නේ. එතකොට සංවිධානයක යහපත් ප්‍රතිරූපයට බලපානවා ඒ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයා මාධ්‍යයන්ට ගිහිල්ලා කියන දේ. දැන් උදාහරණයක් විදිහට මේ වර්තමාන ආණ්ඩුවෙන් මම ගන්නද? හරි මේක උදාහරණයක් විතරමයි. හොඳේ මේක උදාහරණයක් විතරමයි. එතකොට වර්තමාන දැන් ඔය අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව යටතේ මාධ්‍ය ප්‍රකාශක ඉන්නේ කවුද? අර ડોක්ටර් කෙනෙක් ඉන්නේ. මට මතක නෑ කවුද කියලා. අර ඉස්සරහට ඉන්නේ එක්කෙනෙක් කියන්නේ හැම වෙලේම ඇවිල්ලා මාධ්‍යයන්ට උත්තර දෙන කෙනා. මට නම් මතක නෑ. හරි. එතකොට එයා මොනවද කියන්නේ ඇවිල්ලා? එයා තමයි මුළු ආණ්ඩුවක්ම නියෝජනය කරලා ඇවිල්ලා මාධ්‍යයන්ට උත්තර දෙන කෙනා. එයා මොකක් හරි ගොන් කතාවක් කියොත් මුළු ආණ්ඩුවේම රෙදි ටික ඉවරයි. එයා හොඳට උත්තර දුන්නොත් මාධ්‍යයන්ට ආණ්ඩුව ගැනම හොඳ කියනවා. එතකොට ඔයාලා හිතන්න මාධ්‍ය ප්‍රකාශක අතේ නේද ආයතනයේ ප්‍රතිරූපේ තියෙන්නේ බලන් ගියාම. මීඩියා වලට උත්තර දෙන විදිය අනුවනේ මිනිස්සු එයාගේ කියන්නේ මිනිස්සු මුළු රජයක් ගැනම තීරණ ගන්නේ. එහෙනම් මෙතන වඩා සුදුසු භූමිකාව මාධ්‍ය ප්‍රකාශක නේද? ඔයාලා හිතන්න ඕනේ අන්න එතනින් නේ. ප්‍රැක්ටිකලි ගන්න උත්තර. හරිද? කෙලින්ම මට නම් වෙන කිසිම දෙයක් මෙතන පේන්නේ නැහැ. මොකද ආයතන ප්‍රධානියා කියන්නේ හැම වෙලේම සංවිධානයේ ප්‍රධාන කටයුතු වලට මුහුණ දෙන කෙනා. මුත්තන්න පිළිගන්න, රැස්වීම අමතන්න ඒ වගේ කරන කෙනෙක්. කීර්තිනාමය කියන්නේ ආයතනයක මේ ප්‍රතිරූපය ගැන හිතන්නේ මාධ්‍යයට මුහුණ දෙන කෙනා. මොකද ප්‍රතිරූපය ගොඩ නැගින්නේ බාහිර පාර්ශවත් එක්ක නේද? අපි අන්න එතනින් හිතුවොත් ඊට දෙක උත්තරේ ගන්න පුළුවන්. බාධා පාලනය කරන්නෙක්ට බෑනේ ඉතින් ප්‍රතිරූපයක් හදන්න. බාධා පාලනය කරන්න කියන්නේ වැඩ වර්ජනයක් આવුත් පාලනය කරන කෙනානේ නේද? සම්පත් බෙදා හරින්න ප්‍රතිරූපයට සම්බන්ධ වෙන්නේ එයා තමයි විවිධ පාර්ශව අතර සම්පත් බෙදා හරින්නේ. එහෙනම් කෙලින්ම දෙක තමයි උත්තරේ මාධ්‍ය ප්‍රකාශක. ඒ කියන්නේ 14 අපිට දෙක ගන්න පුළුවන්. ආපු අය ඉන්නවද දෙක? මම දාන්න බලන්න ආපු අය ඉන්නවද කියන. ඇත්තට මේ මට නම් මෙතන 100%ක් මේක තමයි හරි උත්තරේ කියලා පේන්නේ. ඔයාලට ආව නම් ඇත්තටම වටිනවා. ගත්තනේ නියමයි. හරි. ඊළඟට 18 ආන්න ප්‍රකාශ දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ කියන්නේ papers දැන් එන්නේ මේ විදිහට ප්‍රකාශات එක්ක එනවා. ප්‍රකාශය A ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු වලින් එකක් වන්නේ සම්පත් භාවිතය කාර්යක්ෂම ආකාරයට සිදු කිරීමයි. ව්‍යාපාර අරමුණක් තමයි සම්පත් නාස්තිය අඩු කරන එක ව්‍යාපාර අරමුණක් නේ. එහෙනම් නැත්තම් ව්‍යාපාර වල දිගු කාලන තත්ත්වයට යන්න බැරි වෙනවානේ. සම්පත් නාස්තියොත් මේක හරි නේද? ව්‍යාපාරයක අරමුණක් නේ සම්පත් නාස්තිය අඩු කරන එක. ඒ සත්‍යයි. දැක්ක ගමන් තේරෙනවා ඉතින් මොන මිනිස්සෙක්ට. ප්‍රකාශය B ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු වලින් එකක් වන්නේ පාරිභෝගික තෘප්තිය කුමන පිරිවැයක් යටතේ හෝ උපරිම කිරීමය. ඔන්න එනවා පොඩි ඩවුට් එකක්. උතන දෙන මොකද්ද කේස් එක? ඔය පොයින්ට් එකේ තියෙන. පාරිභෝගික තෘප්තිය උපරිම කරන එක ඕකේ. හැබැයි කුමන පිරිවැයක් යටතේ ඒ කියන්නේ මාර පිරිවැයක් ගිහිල්ලා පාරිභෝගික තෘප්තිය උපරිම කරනවලු ව්‍යාපාරයක්. එහෙම නැහැ. ව්‍යාපාරිකයා පාරිභෝගික තෘප්තිය උපරිම කරන්නේ තමන්ගේ පිරිවැය තමන්ට දරාගත හැකි මට්ටමේදී විතරයි. ඒ කියන්නේ භාණ්ඩේ මිලට වඩා පිරිවැය වැඩි නම් පාරිභෝගික තෘප්තිය උපරිම කරලා තේරුමක් නැහැ නේ ළමයි. නේද? ව්‍යාපාරිකයා පාඩු ලබනවානේ. එහෙනම් මෙතන පොඩි අවුලක් තියෙනවා නැත්තේ නෑ. මේක 100%ක් හරි කියලා ගන්න බෑ. ඒ කියන එක ඕකේ. නේද? එතන හරි සම්පත් නාස්තිය අඩු කරන එක ඕකේ කාර්යක්ෂම භාවිත කිරීම හරි අරමුණක් තමයි. එහෙන් බැලුවොත් මේ ප්‍රකාශ දෙක දිහා උඩින් බැලුවම A කියන එක හරි B කියන එක වැරදි. දැන් බලන්න උත්තරයක් ගන්න පුළුවන්ද? ඉහත ප්‍රකාශ දෙක අතුරින් A පමණක් නිවැරදි වේ. ඔව් දැනට ඉතින් මේක හරිනේ. ඉතින් A විතරනේ හරි නේද? B වැරදි නම් B පමණක් නිවැරදි වේ කියන එක ගන්න බෑ. B වැරදි ළමයි දැන් කතා කරානේ. කුමන පිරිවැයක් යටතේ නෙමෙයි උපරිම يعني තෘප්තිය දෙන්නේ පාරිභෝගිකයට. දරාගත හැකි පිරිවැයක් යටතේ දරාගත හැකි පිරිවැයක් යටතේ. A හා B දෙකම වැරදි. ඒක කොහොමත් වැරදි. A විතරනේ හරි. හරිද? B වැරදි. A හා B දෙකම නිවැරදි. නෑ. B වැරදි. A හා B දෙකම නිවැරදි. පස්වෙනි එකත් වැරදි. එක තමයිනේ. A විතරනේ හරි. A පමණක් නිවැරදි. A විතරයි හරි. ඒක සරල දෙයක් ඈ. ගොඩාක් අමාරු නෑ ඒක. හරි පළවෙනි පාඩමෙන් අහලා තිබුණා. A විතරයි හරි. 19
මේක නියමයි යා. මෙතන මේ පොඩක් ඇඳගමුද මේක? ඇඳලා පස්සේ පොඩ්ඩක් වාට තේරෙනවානේ මම මේ පොඩ්ඩක් අඳින්න. කොහොම කතන්දරයක් තියෙනවා. මෙතන තොග මට්ටම තියෙනවා. මෙතන තොග මට්ටම තියෙනවා. හරිද? ඊට පස්සේ කාලය මේ පැත්තෙන් තියෙනවා. මේක අපි ඉගෙන ගත්තා නේද? මේක අපි කතා කරා කොහෙද? මේවා මෙහෙයුම් කළමනාකරණේ අර තොග මට්ටම් වලදී කතා කරනවා. මේ තොග මට්ටම් හැසිරෙන විදිය තමයි මේ චක්‍රයෙන් පෙන්වන්නේ. එතකොට මෙතන තියෙනවා 20 40 60 කියලා. 20 40 60 කියලා මට්ටම් තුන. හරිද? ඔයාලට මේ 40 මට්ටම වැඩක් නැහැ. 20යි 60යි දේවල් දෙකක් කියන්න පුළුවන් මෙතන. මේ 60 කියන්නේ ආයතනයක උපරිම තොග මට්ටම. මේ ආයතනයක උපරිම තොග මට්ටම 20 කියන්නේ අවම තොග මට්ටම. ඔක පැහැදිලිනේ. උපරිමයි අවමයි කියන එක පැහැදිලිනේ. හරිද? ඔය මැද තියෙන එක අපිට කියන්න පුළුවන් මොකද්ද? යලි යනෝම් මට්ටම වගේ එක. මේ යලි යනෝම් මට්ටම තමයි ඉතින් මැද්දේදී. හරිද? දැන් මෙන්න මෙහෙම තියෙනවා. මම කතන්දරයක් එක්ක මෙන්න මෙහෙම පොඩි පාර්ට් එකක් තියෙනවා උතන. පළවෙනි එකේ ඉඳලා මෙහෙම එකක් ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම එකක් ඇවිල්ලා ඔහොම යනවා. සාමාන්‍යයෙන් තොග හැසිරීම ඕකනේ. හරිද? ආයෙ ගිහිල්ලා මෙහෙම එකක් තියෙනවා. හරිනේ. දැන් ඔයාලට දේවල් ටිකක් මතක් වෙන්න ඕනේ. මෙතන අපි කතා කරා ගොඩක් දේවල්. ෆයිනල් මිෂන් එකෙත් කතා කරා, පාඩමෙත් කතා කරා. මෙතන මෙන්න මෙහෙම තියෙනවා. හරි. ඊට පස්සේ ආයි මෙන්න මෙහෙමක් තියෙනවා. හරිනේ. කොහොමවත් තියෙනවා. හරි. ඊට පස්සේ ඔන්න අපෙන් අහනවා ඉහත ප්‍රස්ථාරය අනුව ඇනෝම් කරන ලද තොග ප්‍රමාණය નિયમિત වේලාවට නොලැබුණොත් ඒ කියන්නේ අපි ඕඩ් එකක් දාලා ඒකට යලි ඇනෝමක් කරලා ඒ යලි ඇනෝම කරපු තොග ටික ආපහු ආවේ නැත්තම් හරි වෙලාවට හරිද අපිට ඕන වෙලාවට ආවේ නැත්තම් ආයතනයේ නිෂ්පාදනය අඛණ්ඩව කරගෙන යාම සඳහා ඔන්න පොයින්ට් එකට එනවා ඇනෝමක් හරි වෙලාවට ආවේ නැත්තම් ආයතනයේ තියෙන නිෂ්පාදනය අඛණ්ඩව කරගෙන යන්නේ මොන තොගය අරගෙනද මෙන්න මේ අවම තොග මට්ටමට වඩා පහළින් තියෙන මෙන්න මේ තොග ටික අපි ඒකට කියනවා මොකද්ද ආයතනයේ ආරක්ෂිත තොගය මෙන්න මේ ටික නේද ගන්නෙ ආරක්ෂිත තොගය ඔය ඕක ගැන නේද කියන්නේ ඇනෝම් කරපුවා වෙලාවට ආවේ නැත්නම් අපිට පරිභෝජනය කරන්න තොග නැහැ. එහෙනම් ආයතනයේ තියෙන තොග ටිකෙන් අපිට මෙන්න මේ ආරක්ෂිත තොගය තමයි පරිභෝජනය කරන්න ගන්න වෙන්නේ අඛණ්ඩව නිෂ්පාදනය කරන් යන්න. එහෙනම් මේ වක්‍රාකාර වාහනේ ඔන්න ඕක. අඛණ්ඩව කරගෙන යාම සඳහා උපකාරී වන තොග ප්‍රමාණය ඒකක වලින් කීයද? ඒකක වලින් 20යි. මොකද ආයතනයක අවම තොග මට්ටමම තමයි එතන ආරක්ෂිත තොගයේ විදිහට නිරූපණය වෙන්නේ. එහෙනම් කෙලින්ම මොකද්ද? උත්තරේ 20. මේ සරල දෙයක්. හරිද? කෙලින්ම කීයද උත්තරේ අංක 1. කෙලින්ම එක ගන්න පුළුවන්. දැන් මම මෙතන ඔයාලට කියලා දෙනවා තව අමතර දක්ෂ ටිකක්. මේක ඔයාලට එක්සෑම් එකේ වැදගත් වෙයි. මෙන්න මේ මෙතන තියනවා නේද මෙන්න මේ මුළු මේ තොග රේඛාව ඇවිල්ලා මෙන්න මේ මුළු දෙකක් ඡේදනය කරලා නේද? මෙන්න මේ මුළු දෙකක් ඡේදනය කරන අතර දුරට අපි කියනවා මේ කාලය පැත්තෙන් නෙවෙයි මේක චක්‍රීය කාලය. අපි ඉගෙන ගන්න පොයින්ට් එක මේක චක්‍රීය කාලය. කියන්නේ මේ ලොකු කොටුවෙන් නිරූපණය වෙන්නේ චක්‍රීය කාලය. ඒතර මෙන්න මෙන්න මෙතන ඡේදනය වෙලා යන තැනයි මෙන්න මේ මුල්ල ඡේදනය වෙලා යන තැන මෙන්න මේ දුරට මොකද්ද කියන්නේ? ඒ දුරට මොකද්ද කියන්නේ? ඕකට කියනවා ළමයි පොරොත්තු කාලය කියලා. පොරොත්තු කාලය. කොහොමද දැන් පාට කරොත් මෙන්න පොරොත්තු කාලය. පොරොත්තු කාලය හොයන්නේ මෙන්න මේ කාලය පැත්තේ මෙන්න මේ දෙන්න ඡේදනය වෙන කාල පරාසය හොයාගන්නටක් ගන්නවා. ඔයාට කාලය හොයන්න තිබ්බනම් මෙතන මේ ඔය ප්‍රස්ථාරය තුලේ කාලයන් ටික දෙනවා. දැන් මෙතන කාලයක් අහන්න නැති නිසා මේ පැත්තේ කාලය දීලා නැහැ. කාලය තිබ්බනම් හොයාගන්න තිබ්බා. සාමාන්‍ය පොරොත්තු කාලය වල ගොඩක් පේපර්ස් වල එන්නේ සති 2යි සති එකමාරයි ඔන්න ඔයගේ පොඩි ගණන්. හරිනේ. මේක පොරොත්තු කාලය. ඒතර ලොකු කොටුව මම පොඩ්ඩක් පාට කරලා පෙන්නන්නම්. මෙන්න මේක. මෙන්න මේ කොටුවනේ. මේ ඔක්කොම අතර මේ සමස්තය. ඔය සමස්තය. හරිනේ. ඒතර මෙන්න මේ දෙක අතර දුර. හරි. ඒක තමයි චක්‍රීය කාලය වන පාට කරලා පෙන්නුවා. චක්‍රීය කාලයේ නිර්වචනය තමයි එක් ඇනෝමක අන්තර්ගත තොග සම්පූර්ණයෙන් පරිභෝජනයට වැය වෙන කාලය.
පොරොත්තු කාලය කියන්නේ හරිද ද්‍රව්‍ය ඇනෝම් කළ අවස්ථාවේ සිට ද්‍රව්‍ය ගබඩාවට ලැබෙන තෙක් කාලය. වා ඔය පේපරේ තියෙනවා නම් ඔතන මාක් කරගත්තා ලේසි. වාට ඉගෙන ගන්න දෙයක්. උත්තර 19ට උත්තරේ 1. අපි යනවා 20ට 20 වෙනි ප්‍රශ්නේ. භෞතික බෙදාහැරීම් ජාලය හා සම්බන්ධ පාර්ශ්ව කිහිපයක් පාදකේ බෙදාහැරීම් ජාලය. කවුද බෙදාහැරීම් ජාලයේ ඉන්න ප්‍රධාන අන්ත දෙක? බෙදාහැරීම් ජාලයේ අන්ත දෙක කවුද? නිෂ්පාදකයයි පාරිභෝගිකයයි. අන්ත දෙක ඒ දෙන්නනේ. ඒ දෙන්න ඇතුලේ තමයි අතරමැදිව ඉන්නේ. හරි බලන්න. භෞතික බෙදාහැරීම් ජාලයක නිවැරදි අනුපිළිවෙල. ළමයි භෞතික බෙදාහැරීම් ජාලයක නිවැරදි අනුපිළිවෙල ගත්තම කොහොමද එන්නේ? හරි. මෙහෙමනේ ඉන්නේ. මෙතන ඉන්නවා පාරිභෝගිකයා. මෙතන ඉන්නවා නිෂ්පාදකයා. මේ දෙන්න අතරනේ බෙදාහැරීම වෙන්නේ. ඒතර පළවෙනි අවස්ථාව තමයි ඍජු බෙදාහැරීම. පළවෙනි අවස්ථාව තමයි ඍජු බෙදාහැරීම. හරිනේ. ඒ කියන්නේ මේක වැරදිනේ. දෙන්න මාරු වෙනව නේද? නැත්නම් මාර කෙලියක් එන්නේ උතන. දෙන්න මාරු වෙන්න එපා. මෙතන නිෂ්පාදකයා. මෙතන පාරිභෝගිකයා. පළවෙනි අවස්ථාව ඍජු බෙදා හැරීම. හරිනේ නිෂ්පාදකයා කෙලින්ම පාරිභෝගිකයාට භාණ්ඩ බෙදා හැරීම. පළවෙනි අවස්ථාව. ඊළඟට උතනට එනවා තව අතරමැදියෙක් කවුද? ඒ කියන්නේ කවුද එන්නේ? නිෂ්පාදකයාගෙන් අරගෙන සිල්ලර වෙලෙන්ද කෙලින්ම ගන්නවා. ඊට පස්සේ සිල්ලර වෙලෙන්ද ඍජුව බෙදා හරිනවා කාටද? පාරිභෝගිකයාට. ඔන්න දෙවෙනි අවස්ථාව. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවේදී උතනට කලින් එනවා කවුද? තොග වෙලෙන්ද. තොග වෙලෙන්ද. ඊට පස්සේ සිල්ලර වෙලෙන්දට දෙනවා. තොග වෙලෙන්ද සිල්ලර වෙලෙන්දගෙන් ගන්නවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? පාරිභෝගිකයාට යනවා. හරි. ඊට පස්සේ අවස්ථාව මේ දෙන්නටම අමතරව කවුද ඉන්නේ? නියෝජිතයෙක් එනවා. ඒ කියන්නේ කවුද? හරි. මෙතන අපිට ගන්න පුළුවන්. හරිද? මෙහෙම ඉද්දි මෙතනට නියෝජිතයෙක් එනවා. ඊට පස්සේ තොග වෙලෙන්ද ඉන්නවා. ඊට පස්සේ තොග වෙලෙන්ද ඉන්නවා. හරිද? ඊට පස්සේ සිල්ලර වෙලෙන්ද ඉන්නවා. සිල්ලර වෙලෙන්ද ඉන්නවා. ඊට පස්සේ කෙලින්ම පාරිභෝගිකයට බෙදා ගන්නවා. ඕකනේ බෙදා හැරීමේ ජාලය. හරි. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? මෙතන ඒකීය මාර්ගයක් එක අතරමැදියා ඉන්නේ. මෙතන තියෙනවා දිත්ත මාර්ග, මෙතන තිත්ත මාර්ග තියෙනවා. එන්න බෙදා හැරීමේ ජාලය. හරිනේ. එතකොට අපෙන් අහනවා නිවැරදි පිළිතුර කොහොමද ගන්නෙ කියලා. දැන් මෙතන එනවා පළවෙනියා එන්න ඕනේ ළමයි. පළවෙනියා අනිවාර්යෙන් එන්න ඕනේ කවුද? නිෂ්පාදකයානේ. දැන් මෙතන නිෂ්පාදකයා දීලා නැහැ. ඒ වෙනුවට ඔයාලට ලස්සන වචනයක් තියෙනවා. කර්මාන්ත ශාලා කියලා. ළමයි කර්මාන්ත ශාලා කියන්නේ නිෂ්පාදනය වෙන තැන. එහෙනම් අපිට උපකල්පනය කරන්න වෙනවා උත්තර නිෂ්පාදකයා වෙනුවට ඉන්නේ කර්මාන්ත ශාලාව කියලා. හරිනේ. එහෙනම් උත්තරේ පටන් ගන්න අනිවාර්යෙන් B වලින්. ඊට පස්සේ උතන එනවා කවුද? හරිනේ. ඊට පස්සේ එනවා අපිට ඊට පස්සේ නියෝජිතයව නේද ගත්තේ මේ? නිෂ්පාදකයාට පස්සේ අපි නියෝජිතයවනේ ගත්තේ. ඒතර නියෝජිතයෙක් මෙතන ඉන්න නියෝජිතයව ගන්න වෙනවා. ඒ කියන්නේ D එනවා. D එනවා. ඊට පස්සේ නියෝජිතයට පස්සේ තොග වෙලෙන්දා ඒ කියන්නේ A එනවා. A එනවා. ඊට පස්සේ සිල්ලර වෙලෙන්දා C එනවා. ඊට පස්සේ පාරිභෝගිකයා E එනවා. ඒ කියන්නේ පළවෙනි එක B, දෙවෙනි එක D, තුන්වෙනි එක A, හතර C, පහ E. උත්තරේ 4 B D A C E. උත්තරේ 4. උත්තරේ 4. 4. 4 ගන්න පුළුවන් නේ. ඔව්. මෙතන 4 ආපු අය කොහමද? 4 කියලා උත්තරයක් ආපු අය 4 ගත්ත අය chat එකට දාන්න බලන්න. මේක තමයි කියන්නේ මේ බෙදා හැරීමේ ජාලය ඔක්කනේ ජාලයත් එක්ක පිළිවෙලට යන්න වෙන්නේ අපිට. 4 ආපු අය ඉන්නවද? ඒ කියන්නේ මෙතන මේ අපිට නිකන් දැන් මෙහෙමත් ගන්න පුළුවන්. හරිද?
සමහර බෙදා හැරීම් ජාලවල මොනවද? නිෂ්පාදකයාගෙන් නියෝජිතයා වෙනකොට තොග වෙලෙන්ද ගන්නවා කියලා නේද? ඊට පස්සේ නියෝජිතයාට දීලා සිල්ලර වෙලෙන්දට දීලා පාරිභෝගිකයටත් දෙනවා. එහෙමත් අපිට ගන්න පුළුවන්. හරිද? ඒතර මේ දෙන්න මාරු කරත් ප්‍රශ්නයක් නෑ මෙතන. මේ දෙන්න මාරු වුණාට කිසිම අවුලක් නෑ. හරි. ඊළඟට 21. දැන් මම මෙතන මේ chart එක මකනවා. හොඳේ මේක දැන් ඇඳගත්තනේ කට්ටිය. මම මේක මකනවා. අපි යන 21 ප්‍රශ්නෙට. මෙතන 21. 21. භාණ්ඩ කිහිපයක් පාත දැක්වේ. ඉහත දෑ අතුරින් සාප්පු භාණ්ඩ පමණක් නිවැරදිව දක්වා ඇති විවරණය. සාප්පු භාණ්ඩ නිර්වචනය මතක් කරගන්න. මිල ගුණත්වයේ සන්නව මෝස්තරය වැනි කරුණු සලකා බලා සැලකිය යුතු ප්‍රයත්නයක් දරා මිලදී ගන්නා භාණ්ඩ. කාල පරතරයක් යටතේ තමයි ගන්න අපි නේද? අන්න ඕවා ඔළුවේ තියෙන්න ඕනේ දැන් භාණ්ඩේ හොයාගත්තී. ඒතර මෙතන ඒ ලී බඩු සාප්පු භාණ්ඩයන් ළමයි ලී බඩු ගන්න අපි සාමාන්‍ය මිල ගුණත්වයේ සන්නව බලලානේ. අනික කාල පරාසයක් තියලා ගන්න ලී බඩු වගේ දේවල් නේද? ලී බඩු සාප්පු භාණ්ඩයක්. ඊට පස්සේ ජංගම දුරකථන සාප්පු භාණ්ඩයක් නේද? මොකද හේතුව? ජංගම දුරකථනය සාමාන්‍යයෙන් අපි මිල ගුණත්වය ගැන බලනවා. පොඩි ටික බලන්නේ නැද්ද? Apple phone එකක් ගද්දී. නේද? ජංගම දුරකථන එනවා නේද? ඊට පස්සේ සංගරා එන්නේ නැහැ. ළමයි සංගරා කියන්නේ මොනවද? සංගරා කියනවා වැඩි කට්ටිය කියන්නේ හොයන්නේ නැහෙනි සංගරා කියවන්න එහෙම. අපි බැලුවොත් කෙනෙක්නේ සංගරාවක් කියන්නේ නවල් එකක් සාමාන්‍ය නොසෙව් භාණ්ඩයක් නේ නවල් එකක් කියන්නේ. රන් භාණ්ඩ රන් භාණ්ඩ ළමයි දැන් මෙතන මේ ගොඩක් අයට හිතෙන්න පුළුවන් ඇයි මේ රන් භාණ්ඩ ටික මිල වැඩි නේද? ටිකක් කියන්නේ විශේෂිත භාණ්ඩ ගණයටත් යනවා. හැබැයි මෙහෙමයි දැන් සාප්පු භාණ්ඩ කිව්වම අර කියන්නේ අපි වැඩිපුර ලක්ෂණ තියෙනවනේ ගන්න ගොඩක්ම. ඒතකොට රන් භාණ්ඩ කියන ඒවා මිල ගුණත්වය බලන්නේ නැද්ද ඔයාලා ගත්තී? මෝස්තරයේ සන්නම බලනවා නේද? දැන් අපි සාමාන්‍ය රන් භාණ්ඩ ගන්නකොට ඒ අදාළ බ්‍රෑන්ඩ් නේම් එක බලනවා ගිහිල්ලා. දැන් ගොඩක් ඉන්නවා ඔය වෝග් ජුවලර්ස් ඉන්නවා. හරිද? ඊට පස්සේ අර මුතු කරුපෙන් චෙට්ටිආර් කියලා ඉන්නවා තව රන් භාණ්ඩ විකුණන අය. හරි වගේ යාළගේ බ්‍රෑන්ඩ් නේම් එක සන්නම බලනවා නේ. ඉතින් ඒ කරුණුත් එක්ක බැලුවම රන් භාණ්ඩ කියන්නේ සාප්පු භාණ්ඩයක් තමයි. ඊළඟට ශීතකරණත් ඒ වගේ තමයි නේ. ශීතකරණ ගද්දිත් අපි ගුණත්වය අනිවාර්යෙන් බලනවානේ. ෆ්‍රිජ් එකක් යපෝ පාවිච්චි කරන්න එපා. ක්වොලිටි එකට තියෙන්න එපා. ෆ්‍රිජ් එකක් නේද? ඩීත් වෙනවා. ඊට පස්සේ ඩීත් වෙනවා ඊත් වෙනවා. F සිසිල් බීම එනවාද? සිසිල් බීම කියන්නේ පාසු භාණ්ඩයක් නේ. පාසු භාණ්ඩ අඩු මිලකට සුළු ප්‍රයත්නයක් දරා නිරන්තරයෙන් මිලදී ගන්න භාණ්ඩය. අපි බීම කොහොමත් හැමතිස්සෙම බලනවානේ. ඒකෙන් නෑ. පාන් එන්නේ නෑ. පාන් පාසු භාණ්ඩයක්. රූපවාහිනිය එනවා. එච් එනවා. රූපවාහිනියත් අර වගේම තමයි මිල ගුණත්වයේ සම්නම් බලලාගන්නේ. සැලකිය යුතු ප්‍රයත්නයක් දරනවා. එහෙනම් අපිට එච් එනවා උත්තරේ කීයද? A එනවා, B එනවා, D එනවා, E එනවා, H එනවා දෙක. උත්තරේ දෙක. උත්තරේ දෙක. 21ට දෙක. හරි. ඊළඟට අපි යනවා 22. 22. මූල්‍ය කළමනාකරණයෙන් අහලා තියෙන. දැන් මේක අලෙවිකරණ ප්‍රශ්නයක්. මොකද අලෙවිකරණය ඇතුලේ අපි භාණ්ඩ වර්ගීකරණයක් ආයෙ ඉගෙන ගන්නවානේ. නිෂ්පාදිත වර්ගීකරණය. අර නිෂ්පාදිත මිශ්‍රය ඇතුලේ. ඒ නිසා ඒක අලෙවිකරණයට අයිති වෙන්නේ. හරි. ඊළඟට ව්‍යාපාරයක අභ්‍යන්තර සහ ඍජු අරමුදල් සම්පාදන මාර්ගයකට උදාහරණයක් වන්නේ කුමක්ද? ළමයි ඔන්න ඔයාට එක්සෑම් එකේ තවත් හැදෙන විදියක්, ප්‍රශ්න හැදෙන විදියක්. ඒ කියන්නේ මූල්‍ය සම්පාදන මාර්ග අපි කතා කරනනේ ප්‍රධාන පදනම් 4ක් යටතේ. ඒ පදනම් 4 මික්ස් එකකින් අහන්න පුළුවන් උදාහරණ. උදාහරණයක් විදියට අභ්‍යන්තර හා ඍජු මේ අහලා තිනවා. ඊට පස්සේ බාහිර වක්‍ර, බාහිර කෙටිකාලීන. හරිද? ඊට පස්සේ අභ්‍යන්තර දිගු කාල වගේ මික්ස් එකක් අහන්න පුළුවන්. දැන් මෙතන අහලා තියෙන්නේ අභ්‍යන්තර වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ආයතනයක් තුලින් සම්පාදනය කරගන්නත් ඕනේ. ඍජු වෙන්නත් ඕනේ. ඍජු කියන්නේ අතරමැදියන් නොමැති වෙන්නත් ඕනේ. ඉතින් ඔයාලම බලන්න පළවෙනි එක රඳවාගත් ලාභ. රඳවාගත් ලාභ කියන්නේ අභ්‍යන්තර අරමුදල් සම්පාදනයක්නේ. මොකද ආයතනයේ ලාභෙන් රඳවගත්ත ටිකනේ. ඒවා අභ්‍යන්තර. එතකොට හිතන්න රඳවගත්ත ලාභ අරමුදල් සම්පාදනයට ගන්නවා නම් අතරමැදියෙක් ඕනද අපිට? බාහිර පාර්ශවයක් සම්බන්ධ කරගන්න ඕනද?
නෑ ආයතනයේ තියෙන සල්ලි ගන්න කවුරුත් අතරමැදියෙක් ඕනේ නෑ. ඔන්න බැංකු ණයක් ගන්නවා නම් අතරමැදියෙක් ඕනේ. හරිද? උකස් ණයක් ගන්නවා නම් අතරමැදියෙක් ඕනේ. කල්බද්දට ගන්නවා නම් අතරමැදියෙක් ඕනේ. මේ ආයතනයේ රඳවගත්ත ලාභය ගන්න අතරමැදියෙක් ඕනද? නැහැ. එහෙනම් උත්තරේ ඒක අනිත්‍ය බලන්නත් එපා. මේ අවබෝධය තියෙන එකට මේක පුළුවන්. ඔන්න බැරි එකට ගන්න විදිහ කියලා දුන්නා. තේරෙනවද? උත්තරේ ඒක. මොකද රඳවගත්ත ලාභ අර ඔළුවේ මයින්ඩ් එකේ කැරගෙන එකෙක් දන්නවා මේවා කෙලින්ම අභ්‍යන්තර ඍජු දෙකටමයි තියෙන්නේ. දැන් අනිත් ඒවා එන විදි බලමු. සාමාන්‍ය කොටස් කියන්නේ සාමාන්‍ය කොටස් හරිද? ඒතර මේවා වක්‍රනේ සාමාන්‍ය කොටස් නෑ සාමාන්‍ය කොටස් ඍජු හැබැයි අභ්‍යන්තර නෙමෙයි. සාමාන්‍ය කොටස් ඍජු අභ්‍යන්තර නෙමෙයි. ඒක බාහිර සාමාන්‍ය කොටස් නිකුත් කරනවා නේ. ඊට පස්සේ සාධ්‍යකරණය ළමයි සාධ්‍යකරණය මොනවාද? වක්‍ර සබාහිර වක්‍ර බාහිර ව්‍යවසායක ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම් වලින් දෙන්නේ කොහොමද? බාහිර වක්‍ර වෙළඳ ණය බාහිර වක්‍ර ණය ගැතියෙක්ගෙන් ණය ගන්න එක බාහිර වක්‍ර ඔන්න කතන්දරය හරි ඒකද අභ්‍යන්තර ඍජු කියන්නේ පළවෙනි ඒක හරි අය 22කට එක ගත්ත අය chat එකට දාන්න බලන්න 22කට එක ගත්ත අය එහෙම ආපුවයි ඉන්න හොඳයි ඊළඟට 23 පහත දෑ අතුරෙන් ශ්‍රී ලංකා රජය විසින් මේක 2024 පේපර් එක නෙමෙයි. හරි. ඒ කියන්නේ ගිය අවුරුද්දේ වෙච්ච දෙයක් හෝ ඊට කලින් අවුරුද්දේ වෙච්ච දෙයක් නේ බලන්න ඕනේ හරි. පහත දෑ අතුරින් ශ්‍රී ලංකාවේ රජය විසින් මෑතකදී ප්‍රතිව්‍යුහගත කරන ලද දේශීය ණය වර්ගය වන්නේ ප්‍රතිව්‍යුහගත කරපු එක. ප්‍රතිව්‍යුහගත කළමනාකරණයෙන් මට මතක විදියට නම් භාණ්ඩාගාර බැඳුම් කර තමයි ප්‍රතිව්‍යුහගත කරේ. මොකද රජයේ මධ්‍යසාධක පාලනය ගත්තනේ භාණ්ඩාගාර බැඳුම් කර වලින් ගොඩක්. ඒ නිසා ඒක ප්‍රතිව්‍යුහගත කරා. මගේ මතකයේ නිවැරදි නම් 4 තමයි උත්තරේ. බිල්පත් ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ අවුරුද්දකට වඩා අඩුයිනේ අවුරුද්දක් නේ. 4 නේ. මාකින් එකක් එහෙම තියෙන කෙනෙක් චුට්ටක් ඔය ප්‍රශ්නේ බලන්න මට ඒක පොඩ්ඩක් මේ ගැරන්ට් ගන්න අමාරුයි. කාලීන දත්තයක් නිසා පොඩ්ඩක් මාකින් තියනවා නම් බලන්න බැඳුම් කර තමයි වෙන්න ඕනේ මොකද බැඳුම් කර තමයි මම ඔය නිවුස් එකක් ගියා ළමයි යෝකට මට මතකයි නිවුස් එකක් ගියා හරි ඒක කොට අපි බලමු මොලේ මම තව ලොකුණක් දැම්මා 4 තමයි වෙන්න ඕනේ බලමු මාකින් එක අපි හොයලා මට මාකින් එකක් කිව්ව හම්බුන්නේ නැහැ මේකේ ඒවට මේ පේපරේ හොයාගත්තේ මම මේ මාස්ටර් ගයිඩ් එකේ ළමෙක් ළඟ තියෙන ෆොටෝ ගහලා එවන්න කියලා හරි ඒ ළමයා තමයි මේ ඒක මේ පැත්තට ගිහිල්ලා තින්නේ හොඳේ print out එකක් එහෙම ගත්තා එක තේරෙනවා ඇති. ඒ ළමයා මේ මට ගහලා එවපු එකක් මේ තියෙන්නේ. හරි. මම පොඩ්ඩක් යාගින් හරි යාලා කියන්න මාස්ටර් ගයිඩ් එකේ මොකද්ද උත්තරේ තියෙන්නේ කියලා. හරි. 24 මේක පොඩ්ඩක් බලන්න දැන්ට මට මගේ තර්කය අනුව 4 විය යුතුයි. හරි 24 රැකියාවක් සඳහා සුදුසු අයදුම්කරුවන් සොයා ගැනීම, හඳුනා ගැනීම හා ආකර්ෂණය කර ගැනීමේ ක්‍රියාවලිය. මෙන්න මේ වගේ වාව තමයි පොඩ්ඩක් එපා වෙන්නේ මානව සම්පත්. දැන් මෙතන මේ තුනක් ගැන කියනවනේ ළමයි එකම දේවල් ටිකේ සුදුසු අයදුම්කරුවන් හොයා ගන්නවා කියන්නේ රැකියාවට සුදුසු කෙනෙක් හොයා ගන්නවා කියන්නේ මෙතන ආකර්ෂණීය දීලා තියෙන නිසා තෝරා ගැනීම වෙන්නත් පුළුවන් මේකට සුදුසු අයදුම්කරුවන් හොයා ගන්නවා කියුවා හඳුනා ගැනීම තෝරා ගැනීමේදී හඳුනත් ගන්නවා ආකර්ෂණය කර ගැනීමේ ක්‍රියාවලිය මෙතන මේ ආකර්ෂණයක් කරගෙන තෝරත් අරගෙන හඳුනා ගන්නවා කියන්නේ මෙතන ළමයි මේ තෝරා ගැනීම ගන්න පුළුවන් ඒ වගේමයි මෙතන ආයෙ බලන්න තුන බඳවා ගැනීමක් තියෙනවා මේ දෙකම පොඩ්ඩක් හරි වගේ මොකද බඳවා ගැනීමේදී කියන්නේ තෝරාගත්ත සේවාදායකයන් ආයතනයක තනතුරු වලට පත් කිරීම දැන් මෙතන මේ කියන විදිහට අයදුම්කරුවන් සොයා ගන්නවා කියන්නේ ආකර්ෂණයත් එක්ක යන දෙයක් හඳුනාගන්නේ තෝරා ගැනීම කියන එක ඇතුළේ. ඒතර තෝරා ගැනීම කියන එක මෙතන ගන්න පුළුවන්. ආකර්ෂණය කරගත්ත අය තමයි තෝරගන්නේ. මෙතන ළමයි එක තමයි ගොඩක් දුරට එන්නේ. නමුත් බඳවා ගැනීමත් මම හිතනවා හරි කියලා. මොකද තෝරා ගැනීමත් එක්ක බඳවා ගැනීම ළඟ ළඟ යන concept දෙකක්නේ. මේක අපි දෙකම දාලා තියමු කොහොමද? හරි මොකද මේ තෝරා ගැනීම කියන්නේ ළමයි ආකර්ෂණය කරගත්ත සේවකයන් අතරින් වඩා යෝග්‍ය අයව ආයතනයට
හඳුනා ගන්නවා කියන එක. තෝරා ගැනීමේදී හඳුනා ගැනීමේදී තෝරා ගැනීම තමයි ගොඩක් දුරට ඉන්නේ. නමුත් බඳවා ගැනීමට ටිකක් ගන්න බල මොකද බඳවා ගැනීමේ කරුණු තියෙනවා මෙතන. හරි. එතනට ඔයාලගේ ආපු උත්තර මොනවද කරපු අය? එක ආපු අය ඉන්නවද තුන ආපු අය ඉන්නවද? මොකද අනිත් ඒවා ගන්න බෑ. ඔයාලට අනිත් ඒවා එනවනම් වැරදි. හොඳේ ඔයා හිතලා තියෙන විදිහ වැරදි. ස්ථිර කිරීමක් එන්නෙත් නැහැ, රඳවා ගැනීම එන්නෙත් නැහැ. මොකද හඳුනා ගැනීම ආකර්ෂණයක් කියලා තියෙනවා නම් උතන එක්ක තෝරා ගැනීම එක්ක බඳවා ගැනීම එන්නේ. ඔය දෙකෙන් එකක් හරි ආපු අය ඉන්නවද? එහෙම ආවනම් මම හරියක් දාගෙන මේ දෙකම හරි කියලා මට හිතෙනවා. අර නිශ්චිත මාකින් එකක් තාම හම්බුන්නේ නැහැ ඒකයි. මම මේ සමහරව යන්නේ දැන් මේකත් පොඩ්ඩක් අපි බලමු. හොඳේ. පොඩ්ඩක් බලමු මාකින් තියනවා ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. උත්තරේ ආවද කොහොමද තත්ත්වය කියලා. හරි. 25 25 අපි බලමු 25 මොකද්ද වෙන්නේ කියලා. අම්බෝ මෙන්න ගාණක් හදන්න තියෙනවා. පහත වගුවේ ව්‍යාපාරයක මූල්‍ය තොරතුරු කිහිපයක් දැක්වේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක නිකන් වෙන ආකෘතියක් දීලා තියෙන්නේ. මේක එකවුස් ගන්න කෙනෙක්ට easy. ඉහත තොරතුරු අනුව අප්‍රේල් මාසයේ ආරම්භක මුදල් ශේෂය මේක පොඩ්ඩක් ගහගමුනේ. නැත්තම් පොඩ්ඩක් අපිට අමාරුයි වැඩේ කරගන්න. කොහොමද කියන්නේ? හරි. ඊට පස්සේ මෙතන තියෙනවා විස්තරය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් අම්මරසිරි හතරක් තියෙනවා නේ. හරිනේ අප්‍රේල් එකේ නේ යන්නේ නේ. ඒක අවතෝනනේ. මෙතන ජනවාරි තියෙනවා, පෙබරවාරි තියෙනවා, මාර්ච් තියෙනවා, ඒප්‍රිල් තියෙනවා. හරි විස්තරය ඇතුලේ තියලා තියෙනවා ආරම්භක ශේෂය ජනවාරි වල 10000යි. ඒ කියන්නේ අර කලින් අවුරුද්දේ ඉතුරු වෙච්ච ටිකනේ ශේෂය ඊගේ වෙලා එන්නේ. ඔබ දන්නවනේ සාමාන්‍ය accounts නේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් වල පාගේ ශේෂය තමයි මෙතන ඊගේ ශේෂය කියලා ඔන්න ආරම්භක ශේෂය ඇවිල්ලා තියෙන්නේ. පාගේ ඊගේ මාරු වෙනවනේ. හරි. එතකොට මුදල් ගලායෙන් ගලා යා තමයි ශුද්ධ ප්‍රතිඵලයනේ හොයන්නේ. ගලා යාම වල ශුද්ධ ප්‍රතිඵලනේ මුදල් ප්‍රවාහයෙන් හොයන්නේ. හරි දැන් මෙතන බලමු 10000යි මෙතන 30000යි 20000යි. දැන් මෙතන පොඩි ඉක්වේෂන් එකක් ඔයාලට පේනවා හදාගන්න වෙනවා අපිට නේද? මොකද ආරම්භක ශේෂිකුත් දීලා ගලා ඒම් 30000ක් තියෙනවා. ගලා යාම් 20000යි. මට ශුද්ධගිය කියන්න. ගලා යාම් වලට වඩා ගලා ඒම් වැඩි. හරිද? එතකොට කොච්චරක් වැඩියෙන් තියනවද? 10000ක් වැඩියෙන් තියනවා. මෙතන අතිරික්තයක් තියෙනවා 10000ක්. මේ දෙන්න අතරේ ධන 10000ක අතිරික්තයක් තියෙනවා නේ. ධන 10000ක්. ඒ කියන්නේ පිටට සල්ලි යන එක 20000යි ඊට වඩා 30000ක් එනවා. ඒ කියන්නේ වැඩිපුර 10000ක් ඇවිල්ලා. ඒ ආපු සල්ලි ටික ශේෂයට එකතු වෙනවා නේද අවසානයේදී. ඒ කියන්නේ මෙතන ශේෂය පාගය කියලා ගත්තොත් ජනවාරි වල ශේෂය පාගය 20000යි. ජනවාරි වල ශේෂය පාගය 20000යි. එහෙනම් ඔයාලට තේරෙනවා මෙතන ඊළඟ ටිකේ මේ පොඩ ෆිල් කරලම් බලමුනේ. එතකොට තමයි ඔක ලස්සන කතාවක් එන්නේ. මෙතන 40000යි මෙතන ඊට පස්සේ දෙනවා 65000 ඊට පස්සේ ආ යා පැත්තේ 40000යි 40000යි ඊට පස්සේ ආයේ 50000යි 45000යි. දැන් මේ වගේ මේ හොයන විදිය පට්ට වැදගත් උනේ මේක නියම ප්‍රශ්නයක්. හරිද? ඔන්න දැන් මේ ශේෂය දැන් ඔයාලා දන්නවනේ ඒක. ශේෂය ආගය කියන එක එහෙමම තියෙද්දි ශුද්ධ වටිනාකම 10000කින් වැඩි වෙලා නම් අපි ඊළඟ මාසේ ශේෂය මුලට ගෙනියද්දි අර පාගේ ශේෂය ඒ කියන්නේ මේ ගිය අවුරුද්දේ පාගේ ශේෂය මුලට ගෙනවා ආරම්භක ශේෂය විදියට ඒ ශේෂයට මොකද කරන්නේ? ගලායම් 30000 එකතු කරලා ගලායාම් 20000 අඩු කරනවා. එතකොට 30000යි 10000යි 40000යි හරිද? 40000න් ගලායාම් 20000 අඩු කරාම ශුද්ධ වශයෙන් ඉතුරු වෙනවා මේ මාසේ කීයක්ද? ධන 20000. ඕක තමයි මම මෙතන ධන 10000ට මේ 10000 එකතු කරේ. එහෙනම් මේ 20000 නේද පෙබරවාරි මාසේ ආරම්භක ශේෂය. ඕකනේ කතාව. එහෙනම් මෙතන එන්න ඕනේ කීයද? 20000යිනේ. හරිනේ කතාව. එතකොට දැන් ඔය වගේම අතනත් බලන්න. මුදල් ගලායෙන් තියෙනවා 40000. හරිද? ආරම්භක ශේෂය 20000. ඒතර ඔක්කොම එකතුව 60000ක් සල්ලි දැනට තියෙනවා.
එහෙම තියෙද්දි ආයතනෙන් ගලාගෙන යනවා 65000ක්. ඒ කියන්නේ තියෙන ගානට වඩා 5000ක් වැඩිපුර ගලාගෙන යනවා. ඒ කියන්නේ මෙතන ධන 5000ක් නෙමෙයි ඉතුරු වෙන්නේ ඍණ 5000ක්. ඍණ 5000ක්. ඒ මාසේ ශේෂය ඍණ. මොකද ගලා එම් වලට වඩා ගලා යාම වැඩි. මුදල් ශේෂය ඍණ. ඉතින් මේ ඍණ ශේෂය නේද මාර්තු මාසේ ආරම්භක ශේෂය. ආයෙනම් මෙතන ඍණ 5000යි. ඍණ 5000යි. හරි. එතකොට මොකද වෙන්නේ? ඍණ 5000ට අපි එකතු කරන්න ඕනේ මුදල් ගලායෙන් 40000. දැන් 45000 මෙතන 40000 ධන ආරම්භක ශේෂය ඍණ. අපි දන්නවා ධනයි ඍණ. එතකොට 40000න් 5000 අඩු වෙන්න ඕනේ. මොකද ඍණාගයක් නේ තියෙන්නේ. එතකොට ඔක්කොම මෙතන 35000යි. එතකොට ගලායෙන් 35000යි ගලා යනවා 40000ක් ආයේ. ආයේ කියන්නේ ආයේ ඍණ 5000ක් ඉතුරු වෙනවා. ආයෙ ඍණ 5000යි. මේ තේරෙනවනේ කතන්දරේ. දැන් ඕක ඔච්චර නටන්න දෙයක් නැහැ. ගලායේ 40000යි ගලා යාම 40000යි නම් ඒ මාසේ කිසිම මුදල් ප්‍රවාහයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ ආරම්භක ශේෂයේ ඍණාගේ විතරයි. ඒකම පාගේ වෙනවා. ආයෙ කියන්නේ 5000ම තමයි ඍණ. ඕකම නේද එහෙනම් මෙතන ආරම්භක ශේෂය වෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාසේ ආරම්භක ශේෂයක් කීයද? ඍණ 5000යි. ධන නෙමෙයි. මෙතන ඍණාගයක් ඉතුරු වෙන්නේ. එහෙනම් අපි ප්‍රශ්නයක් දාන්නේ. ඉහත තොරතුරු අනුව අප්‍රේල් මාසයේ ආරම්භ මුදල් ශේෂය. ඉතින් මේ තියෙන්නේ බං අප්‍රේල් මාසයේ ආරම්භ මුදල් ශේෂය කීයද? ඍණ 5000යි. නැත්නම් වරහන් ඇතුලේ 5000යි. හරි. එහෙනම් උත්තරේ කීයද? එකේ 15000ක් තියෙනවා වැඩක් නැහැනේ. දෙකේ 10000යි තුනේ ධන 5000යි ධන නෙමෙයි ඍණ. හතරේ ඍණ 10000යි පහේ ඍණ 5000යි. හරි. එතන 20 පාට කීයද? 20 පාට 5. ඔන්න ගත්ත විදිය මෙතන නිකම් උත්තර ඩිස්කස් කරන්නෙත් නෑ. හොඳේ ඔන්න ඔයාට ආපු විදියටම ඔන්න උත්තරෙත් මම කිව්වා. ඒ නිසා මේ ක්ලාස් එකට ආපු අය හොඳ වැඩක් කරගනි. ඒ නිසා මේ හරි නේද? පැහැදිලි වුණාද ගත්ත විදිය? මට chat එකට මැසේජ් එකක් දාන්නකෝ. හරිද? දැන් මේ මේවා කියලා දෙන්නේ නෑනේ ළමයි වෙන ඩිස්කෂන් වල උත්තරේනේ කියන් යන්නේ. මට පැහැදිලි වුණාද කියලා චුට්ටක් දාන්න. මේ ගත්ත විදිය තේරුණාද කියලා මෙතන ආරම්භක ශේෂ ටික. ඕකනේ අපිට පුරව ගන්න ඕනලා තිබ්බේ. මම බලපු විදියට මට ආපු උත්තරේ ඕක. පැහැදිලි නියමයි. අර වැඩි දෙයක් ගන්න නැහැ. ඔයාලා මට වඩා දන්න ඕක. එකවුන්ස් ගණන් හදන අයට ඕක තේරෙනවා. ගලායෙන් ගලා යාම අතර වෙනස බලලා ආරම්භක ශේෂයට එක්ක ධන නම් එකතු කරනවා, ඍණ නම් අඩු කරනවා. ඒ ශේෂයම තමයි ඊළඟ මාසේ මුලට ගියේ. හරිද? ඒකෙන් ඊට පස්සේ වෙනස බලලා එතනට අඩු එකතු කරනවා. ඒ ශේෂය තමයි ඊළඟ මාසේ මුලට ගියේ. දැන් මෙතන උනේ ඍණ වුණා ඒක. ඒ ඍණ එක තමයි දිගින් දිගටම ගියේ ඉස්සරහට. මොකද මෙතන කිසිම ගලා යාමක් නැහැනේ. 0නේ. ඒතර 0 මුදල් ප්‍රවාහයක් තියෙද්දි ආරම්භක ශේෂය ඍණාගේම තමයි එතන පාගේ ශේෂය වෙන්නේ. ඒ පාගේ ශේෂය ඊළඟ මාසේ මුලට එන්නේ. ඉතින් ඒකම තමයි ඍණ 5000 වගේ. දැන් මැයි මාසේ එක ඉල්ලනවා නම් ඔයාට මේකක් ගන්න පුළුවන්. දැන් මැයි මාසේ ආරම්භක ශේෂය කොහොමද? ගලායෙන් 50000යි ගලා යාම 45000යි. ඒතර 50000න් 45000 කඩු කරාම ඉතුරු වෙනවා ධන 50000. ඒතර ධන 50000 ඍණ 50000 ශේෂ වෙනවා ආරම්භක ශේෂ බිඳුවයි. මැයි මාසේ ගැහුවොත් ඔයාලට ලියන්න පුළුවන් ආරම්භක ශේෂය 0. ඒතර කිසිම ආරම්භක ශේෂයක් නැහැ මැයි මාසේ. එහෙනම් ඒ මාසේ බලන්න ඕනේ එන ඒවයි යන ඒවයි බලලා එන උත්තරේ. පැහැදිලිද කතාවේ? හරි. ඔච්චරයි කතාව ඈ. හරි. අපි යනවා 26 ප්‍රශ්නෙට. හරි. මම දැන් ඔන්න chart එක මකනවා. ඔයාලට ආපු විදිය කිව්වා. ගන්නේ කිරීම ඔයා ලියා ගන්න නැතිනේ මේක මම එනම් මකනවා. නේ කොහොම තියමු කමන්නේ. අවශ්‍ය කෙනෙක් ලියා ගන්න. මම උත්තර ටික මේ පැත්තෙන් දාන්න යනවා. හරි. 26. පහත වගුවේ සේවක වර්ග සහ ඔවුන්ගේ විස්තර දක්වා ඇත. සේවක වර්ග අනුපිළිවෙල අනුව විස්තර නිවැරදිව ගලපා ඇතිවන්නේ මේ සමහර වචන ළමයි සිලබස් එකෙත් නෑ. මේවා අපිට කොහොමත් අර ප්‍රැක්ටිකල් දැනුමින් ගන්න වෙන ප්‍රශ්න. මොකයි කතන්දරේ ඈ. හරි. අනියම් සේවකයෝ. මේ අනියම් සේවකයෝ කියන්නේ මොනවද? පිටින් ගන්න අයනේ. හරි. එයාගේ විස්තරය අහනවා. මොකක්ද මේ අනියම් සේවකයන්ට තියෙන විස්තරය? නිශ්චිත කාල සීමාවක් නොමැතිව සේවය කරන්නේ යාලා නෙමෙයි නේද? නිශ්චිත කාල සීමාවක් නොමැතිව සේවය කරන්නේ කවුද? ස්ථිරයි නේද? ස්ථිරයිට නිශ්චිත කාලයක් නැහැ. පෙන්ෂන් එකම වැඩ කරන්න පුළුවන්. පරීක්ෂාව සඳහා කාල සීමාවක් සහිතව සේවය කරන්නේ කවුද? පරීක්ෂාව සඳහා කාල සීමාවක් සහිතව පරිවාස කාලය නේද? පරිවාස සේවකයෝ. එයාටනේ මාස 6ක් දෙන්නේ. ආයතනයට ඇඩ්ජස්ට් වෙන්න යාව නිකන් ටෙස්ට් කරනනේ මාස 6යි. සීමිත කාල සීමාවක් සඳහා සේවය කරන්නේ කවුද?
ඒ ඇවිල්ලා කවුද? తాවකාලික සේවකයෝ. සීමිත කාලයේදී తాවකාලික අයව ගත්තා යවුවා. ඊට පස්සේ මෙතන ගන්න වෙන්නේ මොකද්ද? අනියම් සේවකයා කියන්නේ මේ අවශ්‍යතාවය මත නේද? ඒ කියන්නේ අවශ්‍යතාවය මත අනියම් සේවකයන්ට බඳව ගන්නවා. අවශ්‍යතාවය ඉතු වුණාට පස්සේ යාළුවා අයින් කළා. එහෙනම් පළවෙනි උත්තරේ D. කොන්ත්‍රාත් සේවකයෝ. ළමයි කොන්ත්‍රාත් සේවකයෝ තමයි මොකද? අර අපි දැන් ගෙයක් හදන්න කොන්ත්‍රාත් දෙද්දි එයාලා ඒකට විශේෂ කාලයක් අපෙන් ඉල්ලනවා. එයාලා කියන අපි කොන්ත්‍රාත් මේ ගේ හදන්න ගන්නම්. වාට මේ ගේ මාස 6න් අපි හදලා දෙනවා කොන්ත්‍රාත් පදනම් මත. එහෙනම් මොකක්ද දෙන්නේ? E කියන එක විශේෂිත කාල සීමාවක් සඳහා සේවය කරයි. ස්ථිර සේවකයට තමයි අතන අර A කියන එක තිබ්බේ නිශ්චිත කාල සීමාවක් නොමැතිව සේවය කරනවා. මොකද ස්ථිර සේවකයා ඉන්නේ ආයතනයේ පෙන්ෂන් වෙනකම් එයාට වැඩ කරන්න පුළුවන්. මොකද එයාව ස්ථිර පදනම මත අරන් තියෙන්නේ. පරිවාස සේවකයෝ කියන්නේ මොකද්ද? ස්ථිර කරන්න පෙර යම් කිසි කාලයක් දෙනවා එයාට වැඩ කරලා පෙන්නපන් කියලා අපි මොකද ටෙස්ට් කරනවා. එහෙනම් මොකද්ද? අන්න. පරීක්ෂාව සඳහා කාල සීමාවක් සහිතව සේවය කරයි B වෙනවා. తాවකාලික සේවකයා කියලා කියන්නේ මොකද්ද? අර අපි කිව්වේ తాවකාලික සේවකයා කියන්නේ සීමිත කාලයකට වැඩ කරන මිනිස්සෙක්. කියන මොකද්ද උත්තරේ? එකට එන්නේ D, දෙකට එන්නේ E, තුනට එනවා A, හතරට එනවා පරිවාස කාලයනේ B, පහට එනවා తాවකාලිකනේ C. උත්තරේ 3. උත්තරේ 3. ඊසි මේක ඊසි නෑ ඉතින්. මාත් ඊසි නෑ. පොඩ්ඩක් ඔයා අර ප්‍රැක්ටිකල් වගේ මොලේ පාවිච්චි කරන්න ඕන ඔය ටයිම් වලදී. හරි ඊළඟට 24. සේවක රැකියා තෘප්තිය පිළිබිඹු කරන නිවැරදි දර්ශකය මෙන්න පොයින්ට් එක. මෙතන උත්තර ටික තියෙනවා. ඒක දැක්ක ගමන් පේනවා. සේවකයාගේ රැකියාව තෘප්තිමත්ද අතෘප්තිමත්ද කියලා බලන්නේ මොකද්ද? සේවක ප්‍රවාසිතාවය. ළමයි සේවක ප්‍රවාසිතාවය මොකද්ද කියන්නේ? සේවකයන් ආයතනයෙන් වැඩිපුර නිවාඩු ගන්නවා. නොකිය නිවාඩු ගන්නවා. ඕනම සේවකෙක් ආයතනයට නොදන්වා නිවාඩු ගන්නේ සේවකයා ආයතනය ගැන මොකක් තියෙනවද? අතෘප්තිමත් වෙනකොට එහෙනම් සේවකයාගේ තෘප්තිමත්භාවය අතෘප්තිමත්භාවය තීරණය වෙන්නේ ඒ සේවකයාගේ ප්‍රවාසිතාවය මත. හරිද? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතන තියෙනවනේ උසස් වීම කියලා. ළමයි උසස් වීම කියන්නේ සේවක තෘප්තියට බලපාන දෙයක් නෙමෙයි. උසස් වීම කියන්නේ සේවකයව චලනය කරන විදියක්. මේ අනිත් ඔක්කොම මොනවාද? සේවක චලනය කිරීමේ ක්‍රමනේ තියෙන්නේ. ඒතර මේ අන්තිමේ කියන්නේ සේවක ප්‍රවාසිතාවය දීලා තින්නේ. මොකද ප්‍රවාසිතාවයෙන් කියන්නේ සේවකයා තෘප්තිමත් නම් ආයතනය තුල රැඳෙනවා. හරිද? නිවාඩු ගන්න කියලා. ඒතර එයා ඇවිල්ලා ආයතනයත් එක්ක කනෙක්ට් වෙනවා. ප්‍රවාසිතාවය දුර්වලයි නම් සේවකයා අතෘප්තිමත් වෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 5. එලින්ම ගන්න වෙනවා. ඔන්න ඕවා තමයි වාමට වටේ යවන ප්‍රශ්න. හොඳේ. මානව සම්පත් වල හරියට ඇතුළම බලන්න ඕනේ මේ ප්‍රශ්න වල උත්තර ගත්තේ. වාටේ අවබෝධය තියෙන්න ඕනේ මානව සම්පත් වල. හරි 28. මුදල් හා සම්බන්ධ ලක්ෂණ කිහිපයක් පහත දැක්කේ. ඔන්න මුදල් ගැනත් කියනවා. මේ ඇවිල්ලා මොකෙන් දාලාද මන්ද මුදල් ගැන තින්නේ මුදල් බැංකුවලනේ නැත්තම් මූල්‍ය කළමනා කරන්නේ. මට හිතෙන්නේ නම් මේක මේ විද්‍යුත් මුදල්නේ මුදල් බැංකුවලින් තමයි අහලා තියෙන්නේ. හරි. භෞතික මුදල් හා සැසඳීමේදී විද්‍යුත් මුදල් වල දැකිය හැකි ලක්ෂණ පමණක් ඇතුළත් කරගෙන අපෙන් අහන. ඒ කියන්නේ භෞතික මුදලකට සාපේක්ෂව විද්‍යුත් මුදලේ විතරක් තියෙන ඒවා. දැන් උදාහරණයක් විදිහට විද්‍යුත් මුදල් ගත්තොත් ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, TC කෑෂ්, ප්‍රීපේඩ් කාඩ් නේද? PayPal නේද? ඊට පෙර ගෙවුම් කාඩ් ඔවා අනම්මන ටික තියෙනවා. දැන් මොනවද? විද්‍යුත් මුදල් වල විතරක් තියෙන ඒවා. ස්පර්ශ කරන්න පුළුවන් ද විද්‍යුත් මුදල්? බෑනේ බොරු කතාවක් නේ අල්ලන්න බෑනේ විද්‍යුත් මුදල්. හරිද? ඒතර ඒක ගන්න බෑනේ ළමයි. ගෝලීය පිළිගැනීම හරි. මේ ගෝලීය පිළිගැනීම දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ ඔය ස්මාර්ට් කාඩ් එකකින් වගේ පේ කරනවා නම් ක්‍රෙඩිට් කාඩ් එකකින් පේ කරනවා නම් ඔයාට ගෝලීය වශයෙන්ම මේක පිළිගන්නවා නේ. ඔයා දැන් දරාස්සයෙන් ඕඩර් කරද්දී දරාස් එක පිළිගන්නවා වගේ ක්‍රෙඩිට් කාඩ් එක. එහෙනම් B එනවා. ඊට පස්සේ දුරස්ත ප්‍රවේශ හැකියාව අනිවාර්යෙන් දුරස්ත ප්‍රවේශ හැකියාව දැන් අපිට මේ දැන් ලංකාවේ ඉඳලා පිට රටක ගෙවීම් මොනවත් කරන්න පුළුවන් ඔන්ලයින් හරහා මුදල් පාවිච්චි කරලා විද්‍යුත් මුදල් පාවිච්චි කරලා. මේ දුරස්ත ප්‍රවේශයේ තියෙන කියන්නේ දුරස්ත ගනුදෙනු සඳහා භාවිත කරන්න පුළුවන්. අපිට භෞතික මුදල් අරන් යන්න බෑ වෙන රටක ගනුදෙනු කරන්න. මොන කතන්දරේ. දුරස්ත ප්‍රවේශ හැකියාව හරි. පහළ විභේදන හැකියාව නෙමෙයි පහළ විභේදන හැකියාවක් තියෙන භෞතික මුදල් වල. කියන්නේ කුඩා කොටස් වලට බෙදන්න ලේසිම භෞතික මුදල්නේ. විභේදන හැකියාව අඩුයිනේ එතකොට. අස්පෘශ්‍ය බව මේක ගත්තේ නැත්තම් මෝඩයෙක්. මොකද භෞතික මුදල් වලට සාපේක්ෂව තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි අස්පෘශ්‍ය.
ඊට පස්සේ ඉහළ අවදානමක් නැහැ. ඉහළ අවදානමක් නෙමෙයි පහළ අවදානමක් තියෙන්නේ නේද? විද්‍යුත් මුදල් පහළ අවදානම මොකද නැති වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඔයා භෞතිකව මුදල් ටිකක් සාප්පේ දාන් ගියොත් තමයි ඔයාට කවුරු හරි පීයක් බෙල්ලට දික් කළා හරි ওই ටික කොල්ල කාලේ යන්න පුළුවන්. ඔයාගේ ඔක්කොම මුදල් තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක නම් ක්‍රෙඩිට් කාඩ් එක පැහැර අරගෙන ගියත් කමක් නැහැ. මොකද වෙන්නේ? ඔයාට ටක් ගාලා එක කැන්සල් කරන්න පුළුවන් බැංකුවට කොල්ලයක් දෙන්න. ඒ නිසා අවදානම වැඩි අඩු නැහැ. ඒ හින්දා ඒක අපිට ගන්න බෑ. ඒ කියන්නේ අවදානම අඩුයි වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඉහළ අවදානම කෙනෙක් ගන්න බෑ. අඩු අවදානම හරි G කියන එක එනවා. ඒ කියන්නේ B එනවා C එනවා E එනවා අස්පෘශ්‍ය බව G එනවා අඩු අවදානම. ඉහළ විභේදන හැකියාව හරි. හරිද? උතර H කියන එක එනවා උත්තරේ 3. ලස්සන දෙනවා ඒක. මේ ප්‍රශ්න මාරුවා. ඒක පොඩ්ඩක් ඔය නිකන් ට්‍රැක් අවුට් යන ප්‍රශ්න පහක් විතර හම්බුණා දැන්ට ප්‍රශ්න තියෙන්නේ. හරි. 29 එන්න. 29. හරි. මෙන්න මේක නම් අහලා තියෙන විදිහට ව්‍යාපාර සැලැස්මෙන් වගේ නේද? මොකද මේ මූල්‍ය ප්‍රකාශනවල යෙදුම් ටික අහලා තිනවා. ඒ කියන්නේ මේක මූල්‍ය කළමනාකරණයටත් ගන්න පුළුවන්. හැබැයි ව්‍යාපාර සැලැස්මේ මූල්‍ය සැලැස්මෙත් කතා කරනවානේ මේව. ඒ නිසා මම මේ ප්‍රශ්න අංකේ දිහා බලලා නිකන් උපකල්පනයකට එනවා. මොකද 29 30 කියන්නේ අන්තිම ප්‍රශ්න දෙක අන්තිම පාඩම් දෙකෙන් වෙන්නේ නැති. හරි බලමු. ඉහත දී ඇති යෙදුම් අනුපිළිවෙල අනුව ගණනය කරන ආකාර නිවැරදිව ගලපා ඇති වරණය වාගෙන් අහනවා. ළමයි ශුද්ධ ලාභය කොහොමද හොයන්නේ? ශුද්ධ ලාභය කොහොමද හොයන්නේ ආයතනයක? දල ලාභයට වෙනත් ආදායම් එකතු කරලා ඒ කියන්නේ process එක ආදායම් ප්‍රකාශ process එක දල ලාභයේ දන වෙනත් ආදායම් අඩු කරා මෙහෙයුම් වියදම්. එතකොට එනවා මොකද්ද? බදු පෙර ශුද්ධ ලාභය කියන්නේ ශුද්ධ ලාභේනේ අහන්නේ උතන නේද? එතන මොකක්ද එන්නේ? ශුද්ධ ලාභය හොයන්නේ D දල ලාභයේ දන මෙහෙයුම් ආදායම් ඍණ මෙහෙයුම් වියදම්. හරිනේ? කියන්නේ වෙනත් ආදායම් ඍණ වෙනත් වියදම්. වෙනත් වියදම් කියන්නේ මෙහෙයුම් වියදම්. මේ අනිවාර්යෙන් D එන්න ඕනේ. ඊට පස්සේ ළමයි විකුණුම් ආදායම කියන්නේ විකුණුම් ආදායම කොහොමද හොයන්නේ? විකුණුම් ආදායම කියද්දි ණයට විකුණුමුත් එනවා මුදලට විකුණුමුත් එනවා. අපි සාමාන්‍යයෙන් දැන් මෙතන මේ තියෙන උත්තර දිහා බැලුවම E කියන එක බල ආපසු ඒවම අඩු කරනව නේද? සාමාන්‍යයෙන් ආදායම හොයද්දි ණයට වික්කේවයි මුදලට වික්කේවයි ආපසු ඒවම හැබැයි අඩු කරන්න ඕනේ. මොකද ආපසු ඒවම කියන්නේ විකුණුම් නෙමෙයිනේ. විකුණලා රිටර්න් කරපුවා. ඒ නිසා ආපසු ඒවම අඩු කරනවා. මේ එහෙනම් එතන එන්නේ E කියන එක. කාලච්ඡේදයේ ලාභය. ළමයි කාලච්ඡේදයේ ලාභය හොයද්දි මොකද කරන්නේ? කාලච්ඡේදයේ ලාභය කියන්නේ බදු පසු ශුද්ධ ලාභයනේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අපි අර බදු පෙර ශුද්ධ ලාභයෙන් අඩු කරනවා. කාලච්ඡේදයට අදාළ ආදායම් බද්ද. ඒ කියන්නේ ශුද්ධ ලාභය රින ආදායම් බදු. ඒ කියන පොයින්ට් එක. දල ලාභය හොයන්නේ කොහොමද? මේක ඊසි දෙයක්. දල ලාභය කියන්නේ මොකද්ද? විකුණුම් රින විකුණුම් පිරිවැය. ඔතන තියෙනවා B කියලා විකුණුම් ආදායම රින විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය හොයන්නේ කොහොමද? විකුණුම් පිරිවැය හොයන්නේ ඔය අර සමාගම් ගණන් හදද්දී අර කරගන්න යන්නේ මේ සටහන් අංක දාලා විකුණුම් පිරිවැය හොයාගත්තේ කොහොමද? විකුණුම් පිරිවැය හොයන්නේ මුල තොගය ගැනුම් ගෙනීමේ කුලි අඩු කර අගතොගය ආපසු යවුම් තිබ්බොත් අඩු කරන ඕන කතන්දරයක් තියෙනවා නේ. එහෙනම් මොකද්ද? ආරම්භක තොගය දන ගැනුම් ගෙනීමේ වියදම් රින ආපසු යවුම් දන අවසන් තොගය. එහෙනම් කීයද? C එනවා. උත්තරේ දැන් ගන්න පුළුවන් ළමයි. එකට D දෙකට එනවා දෙකට එනවා E තුනට එනවා කාලච්ඡේදී ලාභය A හරිද ඊට පස්සේ හතරට එනවා දල ලාභය දල ලාභය ගන්නේ කොහොමද B පාට C විගුණ පිළිවෙල හරි උත්තරේ D E A B C තුන මොකක්ද ඒක ආපු අය chat එකට දාන්න ගත්ත කෙනෙක් ඉන්නවද දැන් මේ වගේ එකක් ලේසියි ආ මොකද ඔයාලට BS දැනුම ඕනේ නැහැ මේවා කරන්න මේ කවුස් හොඳට පුළුවන් ඒකට මේක උඩ දාන්න ලියන්න පුළුවන් ප්‍රශ්නයක් හරි නියමයි ටික පහත දෑ අතුරින් ප්‍රාථමික දත්ත මූලාශ්‍රයක් වන්නේ කුමක්ද ප්‍රාථමික දත්ත මූලාශ්‍රයක් කියන්නේ මූලික වශයෙන් තියෙන දත්තනේ ප්‍රාථමික කියන්නේ මූලිකනේ කිසිම ක්‍රියාවලියකට භාජනය කරපො නැති දේවල් හරිනේ එතකොට ප්‍රාථමික දත්ත මූලාශ්‍රය ස්වයංපාලිත සමීක්ෂණ කියන්නේ කවුරු හරි කෙනෙක් කරන දේ Tamanටම පාලනය කරලා ගන්න පුළුවන් දත්තනේ
ප්‍රාථමික ගණයට තමයි වැටෙන්නේ. බලමු පොඩ්ඩක් අනිත් ඒවා මේ නිවැරදි පිටුතුර අපි ගමු වඩාත් නිවැරදි එක. රාජ්‍ය ආයතන වාර්තා ප්‍රාථමික නෙමෙයි ද්විතීක තොරතුරු නේද? ද්විතීකයි. රාජ්‍ය ආයතන වාර්තා එසේ මෙසේ වාර්තාද? ඒවා ප්‍රොසෙස් එකට භාජනය කරලා ගන්න ඒවා ප්‍රාථමික නෙමෙයි ද්විතීක. මහ බැංකු වාර්තාත් එසේමයි. හරි දත්තය දෙන්න එපා, හරි තොරතුරු දෙන්න එපා මහ බැංකු දත්තවලින්. ඒවා ප්‍රාථමික නෙමෙයි ඈ. ප්‍රාථමික දත්ත මූලාශ්‍ර නෙමෙයි මොනවාද? ද්විතීක දත්ත මූලාශ්‍ර. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මේ දත්ත ඔයාලට අර ජාතික ගිණුම් කරන ඕනේ දත්ත ප්‍රාථමිකද ද්විතීක? පුවත්පත් සහ සංගරා. පුවත්පත් සංගරාවල තියෙන දත්තත් මොනවාද? ප්‍රාථමික නෙමෙයි. ඒ කියන්නේ මාධ්‍ය ආයතන, ඒ කියන්නේ හරිම නිවැරදි දත්තේනේ පුවත්පත්වල දෙන්නේ සංගරාවල දාන්නේ හරි තොරතුරුනේ. එහෙනම් මේ ස්වයංපාලිත සමීක්ෂණ තමයි. මොකද ස්වයංපාලිත සමීක්ෂණ කියන්නේ කවුරු හරි පුද්ගලයෙක්ම ඒක හොයාගෙන එයාම සමීක්ෂණය කරලා ගන්න දත්ත. ඒවා හරියන්න හෝ වරදින්න පුළුවන්. දැන් මගේ මතය අනුව කියන දේවල් අභිමතානුරූපී දේවල්. නේද? මෙතන දැන් මම මේ උත්තරේ ගත්තේ ළමයි මේක ගැන හරි අවබෝධයක් නැතුව අර අනිත් උත්තරත් එක්ක සංසන්දනය කරනවා. ඔයාටත් ඒ දැනුම තියෙන්නේ. මොකද මේ කිසිම දෙයක් බලන්නකො. මේ ස්වයංපාලිත සමීක්ෂණ කොයිද BA සිලබස් එකේ තියෙන්නේ? එහෙම නෑ. හරිද? ඔයාලට සිලබස් එකටම ලඟු වෙන්න බෑ. ඒවා එනවා ප්‍රැක්ටිකල් වලින්. දැන් මෙතන මම මේ ෂෝට් ඇන්ඩ් ෂොට් කියන මේක උත්තරේ එක. මොකද අනිත් ඒවා ඔක්කොම ළමයි ප්‍රාථමික දත්ත මූලාශ්‍ර නෙමෙයි. මහා බැංකු වාර්තා, ජන හා සංඛ්‍යා ලේඛන වාර්තා, රාජ්‍ය වාර්තා, පුවත්පත්වල තියෙන මොනවද මේ ප්‍රාථමික දත්තයක්ද? කවුරු හරි මේ ආතල් එකට දාපු දෙයක්ද? කාගේ හරි වුණාට දාපද නෑ. හැමෝම ඇවිල්ලා ඒවා පරීක්ෂණ වලට භාජනය කළා නිවැරදිතාව, සත්‍යතාව බලලා දාපු දත්ත. ඒතර ඒවා ද්විතීක. උත්තරේ එක. හරි. ඔන්න සමස්ත MCQ 30ට උත්තරේ. දැන් කරපු අය චුට්ටක් මේ ගන්නකො බලන්න 30න් කීයද කියලා මේ ගිය අවුරුද්දේ පේපර් එක. මේ පේපර් හිතන තරම් ලේසි නෑ. ඉතින් මේ වගේ අයිටම් වලට පේපර් එනවා කියලා අපි හිතන්න ඕනේ. 30න් කීයද කියලා බලන්න කරපු අය. අනිත් අය උත්තර ටික ගත්තනේ ලස්සනට. හරි. ලකුණු ටික දාගෙන යනම ෂේප් එකේ ඔයා ගත්ත ලකුණු. හරි. නේමනේ. හරි. තව ටිකක් උනන්දු වෙන්න ඔය 20 ගණන් 20 පැනපු අය ඇත්තටම හොඳයි. 20 තමයි ඉතින් ඔය ටාගට් එක වෙන්න ඕනේ. ඒ කියන්නේ අවම ටාගට් එක 20නේ. 30න් 20ක් ගත්තොත් නේ ඊළඟ එකේ ගේමක් ගහ ගන්න පුළුවන්. හරි. ඒ නිසා මේ 25ක් ගන්න එක ඇත්තටම වටිනවා MCQ ටිකට. හරි. අපි යමු හිස්තැන් ටිකට. දැන් මම හිස්තැන් ටිකට උත්තර ටික ඔයාලට සාකච්ඡා කරගෙන යනවා. කට්ටිය ලියාගෙන යන ලියපු නැති අය ඉන්නවනේ. මොකද මේ මම හිස්තැන් ටික බැලුවම ළමයි මට නිකන් තේරුණා සමහර හිස්තැන් තියෙනවා පොඩ්ඩක් අර කියන්නේ ප්‍රැක්ටිකල් දැනුමින් ගන්න. හරි බලන්න. 31 අයන්න බල ශක්ති නාස්තිය අඩු කිරීම අවධානය කරනුයේ මොන තිරසරභාවයෙන්ද? බල ශක්තියක් කතා කරන්නේ ආර්ථිකවත් සමාජ නෙමෙයි පාරිසරික නේ. එහෙනම් පාරිසරික තිරසරභාවය වන අතර සමානාත්මතාවය අවධාරණය කරනුයේ සමානාත්මය කියන්නේ සමාජ සමානාත්මතාවයනේ. ඒක සමාජ තිරසරභාවය. සමාජ තිරසරභාවය. ඊළඟ ආයන්න නියම කර ඇති අවම වැටුප් ව්‍යාපාරයක් විසින් ගෙවීමට අවනත වීම. කියන්නේ ආර්ථිකයේ තියෙනවා අවම වැටුප 35000යි කියලා. ඒ අවම වැටුප හරියට ගෙවන එක නීතියක් පිළිපැදීමක් නේ. අවම මිලක් කියන්නේ නීතියක්නේ. ඒත් අවම මිල පිළිපදිනවා කියන්නේ මෙතන අහලා තියෙන්නේ මොන වගකීමද කියලා. නෛතික වගකීම. රටේ නීතියට එකඟ වෙනවා. නෛතික වගකීම නැත්නම් නීතිමය වගකීම. සඳහා උදාහරණයක් වන අතර නියම කර ඇති අවම වැටුප ඉක්මවා ගෙවීම ව්‍යාපාරයක. ඒ කියන්නේ 35000 අවමය වුණාට සමහර ව්‍යාපාර 40000 තමයි ගෙවන්නේ. ඒ කියන්නේ යාළුවා හොඳ දෙයක් කරන්නේ. අඩුම වැටුපට වඩා සාධාරණ වැටුපක් ගෙවනවා. ඒ කියන්නේ මොකද්ද මේක සමාජ වගකීම වෙන්නත් පුළුවන්. මේ සමාජ වගකීම. හරි සමාජ වගකීම. සඳහා උදාහරණයක් වෙන්න. 32 යන්න මූල්‍ය ප්‍රතිපත්තිය මෙන්න මේ මූල්‍ය ප්‍රතිපත්තිය මේ මෑතකදී ළමයි මේ ප්‍රතිපත්තිය ගැන වැඩිපුර අහලා තිබ්බේ මේ සෙකන්ඩ් පාර්ට් මේ ෆස්ට් පාර්ට් එකේ මූල්‍ය ප්‍රතිපත්තිය මුදල් සැපයීම මොකක්ද මේක හරි ඊසි මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන සංරචක දෙක මුදල් සැපයීමටයි පොලී අනුපාතයටයි බලපෑම් කරන්නේ බලන්න මුදල් සැපයීම හා පොලී අනුපාතය කළමනාකරණය කරන අතර ෆිස්කල් ප්‍රතිපත්තිය රාජ්‍ය වියදම හා අනිත් එක මොකද්ද ඔයාලට අල්ලගන්න වචනයක් දීලා දිනවා හිස්තැන එහා පැත්තේ ආදායම කියලා මොකද්ද රාජ්‍ය ආදායම කළමනාකරණය කරයි.
රාජ්‍ය කියන වචනය ආව නම් හරි හිස්තැන. රාජ්‍ය වියදමයි රාජ්‍ය ආදායමයි ෆිස්කල් ප්‍රතිපත්තියෙන් කළමනාකරණය වෙන්නේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් බදු හා බදු නොවන ආදායම ලියන්න පුළුවන්ද? ඔව් හරි. ඔයා රාජ්‍ය කියන වචනේ ලියුවත් මෙතනට හරි. බදු හා බදු නොවන කියන වචනේ ලියුවත් හරි. මොකද රාජ්‍ය ආදායමේ කොටස් දෙකයි. බදු ආදායම බදු නොවන ආදායම. හරි. 32 ආයන්න. ව්‍යාපාරයක මුළු විකුණුම් ආදායම මත අය කරනු ලබන්නේ මෙන්න මේව තමයි පොඩ්ඩක් කට්ටිය පටල ගන්න. ළමයි. ව්‍යාපාරයක මුළු විකුණුම් ආදායමට ගහන බද්දට අපි කියන්නේ මොකද්ද? විකුණුම් ආදායමට කියන්නේ පිරිවැටුම. එහෙනම් විකුණුම් ආදායමට ගහන බද්දට කියනවා පිරිවැටුම් බද්ද කියලා. හරිද? පිරිවැටුම් බදු වන අතර බැංකුව මගින් පුද්ගලයෙකුගේ පොලි ආදායම මත අඩු කරගනු ලබන්නේ අන්න පොයින්ට් එක. ඔයාගේ බැංක් account එකේ ඔයා සල්ලි එකතු කරලා තියෙද්දි ඔයාට හම් වෙන පොලියක් ඒකට එකතු වෙනවා නම් ඒ පොලියෙන් අඩු කරගන්නවා බද්දක් මොකද්ද? රඳවා ගැනීම බදු. රඳවා ගැනීම බදු. වගේ බැංකුවේ තියෙන පොලියෙන් අය කරගන්න බද්ද. රඳවා ගැනීම බදු. ඔයාගේ සල්ලි රඳවලනේ තියෙන්නේ බැංකුවේ. රඳවා ගැනීමට ගහන බද්ද රඳවා ගැනීම බදු. රඳවා ගැනීම බදු. දැක්කනේ එතන පොඩ්ඩක් හිතන්න දෙන්න. 33 අයන්න. හවුල් ව්‍යාපාරයක ගිවිසුමක් මේව නම් හරි ලේසියි හොඳේ. මේවා වරද්දනවා නම් ඇත්තටම මොඩෙක් හොයන්න. මේ මොඩෙක් නෙමෙයි. ඒ කියන්නේ මේවා වරද්ද ගන්න එපා. මේවා ලේසිනේ ළමයි. හවුල් ව්‍යාපාර ගිවිසුමක් කොහොමද තියෙන්නේ? වාචිකව තියෙනවා. ඉස්තන මොකද්ද? ලිඛිතව හෝ ඇඟවීමකින් නැතිවිය හැකි අතර 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත අනුව හවුල්කරුවන් අතර ගිවිසුමක් නොමැති අවස්ථාවකදී කියන්නේ ලිඛිත ගිවිසුමක් නැත්නම් මොකද්ද වෙන්නේ? ලාභ කොහොමද බෙදාගන්නේ? හවුල් ආඥා පනත 24 වගන්තියට අනුව ලාභ සමසමව බෙදාගත යුතු වේ. සරල කතාව. ලාභ සමසමව බෙදාගත යුතු වේ. ලාභ සමව බෙදාගත යුතු වේ. හරි. ඊට පස්සේ ආයන්න හිස්තැනක් දීලා සීමිත සමාගමක් විසින් සමාගමක් නිකුත් නොකරන අතර එහි මූලික අරමුණ හරි මෙතන වචනේ ගැලපෙන මේක ඇපේන් සීමිත නේද? ඇපේන් සීමිත සමාගමක් විසින් මොනවද නිකුත් කරන්න ඇති? කොටස් නිකුත් කරන්නේ නැහැ නේ. මෙතන මේ ටයිපින් මිස්ටේක් එකක් වෙන්න ඕනේ මේ මාස්ටර් ගයිඩ් එකේ කියවනේ. ඇපේන් සීමිත සමාගම මෙතන දැන් නිකුත් නොකරනවා කියන අර්ථය අරගෙන මම මේ කියන්නේ මේක ටයිපින් මිස්ටේක් එකක් කියලා. මොකද ඇපේන් සීමිත සමාගම කොටස් නිකුත් කරන්නේ නැහැ ළමයි. කොටස් නිකුත් කරන්නේ නැති නිසා යාළගේ අරමුණ ලාභ ලැබීමේ අරමුණ නෙමෙයි. ලාභ ඉපීමක් යාළ අරමුණු කරගන්නේ නැහැ. එහෙනම් මෙතන ඉස්තන පෙර වෙන්න ඕනේ. ඇපේන් සීමිත සමාගමක් විසින් කොටස් නිකුත් නොකරන අතර එහි මූලික අරමුණ ලාභ ඉපීම නොවේ. දැක්කද? ලාභ ඉපීම නොවේ. ලාභ කියන වචනේ ලියවෙන්න ඕනේ. දැන් පුරුද්දට ලාභ නැතෝ සමාන සුභසාධනය ලියුවොත් වැරදි. ලාභ ඉපීම නොවේ. ලාභ කියන වචනේ ඉල්ලන්නේ වගේ. හරි ඒකත් හරි. ඊට පස්සේ 34 යන්න. මෙන්න මේ පොඩි පොයින්ට් එකක්. පාරිභෝගිකයන්ට ලයිස්තුගත මිලෙන් අඩු කර භාණ්ඩයක් අලෙවි කිරීමේදී භාණ්ඩ විකුණන වෙලාවේදී මොන වට්ටම්ද ලැබෙන්නේ? මුදල්ද වෙළඳද? වෙළඳ වට්ටම් නේ. වෙළඳ වට්ටම් දෙනු ලබන අතර ණය ගැතියෝ කලින් මුදල් ගෙවද්දි දෙන්නේ මුදල් වට්ටම. නේ નિયમિત කාලයට කලින් ගෙවුවොත් ණය ගැතියට දෙනවා මුදල් වට්ටම. භාණ්ඩ විකුණද්දි දෙනවා වෙළඳ වට්ටම. මේ දෙක හරි සරල හැඳින්වීම් දෙකක්. 34 ආයන්න. ආයෝජකයන් වෙනුවෙන් සොරකුම්පත් මිලදී ගැනීමේ හා විකිණීමේ නිරත වන ආයතන මොනවාද මේ මුදල් බැංකුව වලින් ආන්නේ? ආයෝජකයන් වෙනුවෙන් සොරකුම්පත් මිලදී ගන්නයි විකුණන්නයි ඉන්න අතරමැදියා කවුද? තැරැව්කාර සමාගම් නේද? ෂෙයා බ්‍රෝකර්ස්ලා කියලා අපි කියනවා. කොටස් තැරැව්කාර සමාගම්. කොටස් තැරැව්කාර සමාගම් වන අතර එම සමාගම් ශ්‍රී ලංකා මෙතන ඉස්තැන ඊළඟ තියෙනවා ශ්‍රී ලංකා සුරකුම් හා හිස්තැනක් කොමිෂන් සභාවේ ලියාපදිංචි විය යුතුයි. මේ වචනේ ෆිල් කරන්නකෝ. ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. හිස්තැනට එන්නේ විනිමය කියන වචනේ. ඒක මාල් ලේසි ඈ. මේ හිස්තැන මාල් ලේසි. අමාරු පාඩමකින් ලේසි හිස්තැන. සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ලියාපදිංචි විය යුතුයි. 35 යන්න. විශාල ප්‍රමාණයකින් කමිස නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය මොන නිෂ්පාදනයට උදාහරණයක්ද කියලා අහනවා. හරි මෙතන පොඩ්ඩක් ඔයාලා හිතන්න ඕනේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්
විශාල ප්‍රමාණයකින් කමිස මහන නිසා මේක ප්‍රවාහ කියලා. ළමයි ප්‍රවාහ නිෂ්පාදනයේදී මොකද වෙන්නේ? එකම වර්ගයේ භාණ්ඩයක්නේ අඛණ්ඩව හදන්නේ. දැන් කමිස කියන්නේ ඇඟලුම්නේ. ඒතර ඇඟලුම් හදද්දී එකපාරක් කමිස හදලා පස්සේ කලිසම් ටික හදලා පස්සේ ගවුම් ටිකනේ මහන්නේ. ඒ කියන්නේ මොනවාද මේ? කාණ්ඩ නිෂ්පාදනය. මොකද කාණ්ඩ එකත් විශාල වශයෙන් කරනවා. දැන් මෙතන උදාහරණ විදිහට ගන්න තියෙන ඇඟලුම් දීලා නිසා ඔයාට කාණ්ඩ කියලා ගන්න වෙනවා. මහා පරිමාණ ලියුවොත් ඇරදී. මොකද මහා පරිමාණ එකක් නෙමෙයි ඇඟලුම්. ඇඟලුම් කියන්නේ කාණ්ඩෙන් කාණ්ඩයට හදන දෙයක්. නේද? මුලින්ම කලිසම් ටික මාලා පස්සේ කමිස මානවා. ඒ කියන්නේ එක කාණ්ඩකින් තව කාණ්ඩයකට මාරු වෙවි හදන්නේ. හරියට බේකරි අයිටම් වගේ. ඒ නිසා මෙතනදී කාණ්ඩ හේවත් සමූහ නිෂ්පාදනයට උදාහරණයක් වන අතර පාරිභෝගිකයෙකුගේ ඇනෝමට එක් කමිසයක් මහන එක. ඒ කියන්නේ මම ගිහිල්ලා මගේ මිම්ම දීලා මගේ ඊන දීලා මට කලිසමක් කමිසයක් මා ගන්නවා නම් ඒක මම කරන්නේ ඇනෝමට අනුව. නේද? අන්න ඇනෝමට අනුව නිෂ්පාදනය. නැත්නම් අපි කියනවා කාර්ය නිෂ්පාදනය කියලා. කාර්ය නිෂ්පාදනය. එතන අර පළවෙනි හිස්තැන හිතන්න ඕන. පොරොන්දර ලියන්නේ නැහැ ප්‍රවාහ කියලා. කාණ්ඩ. 35 ආයන්න. පාලන සටහන් ශිල්ප ක්‍රමය මොකද සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනයේදී භාවිත වන අතර නිෂ්පාදනයේ ගුණත්වයේ ගැටලු සාකච්ඡා කිරීමට නිතිපතා පවත්වන කණ්ඩායම් රැස්වීම. අර කියන්නේ නිෂ්පාදිතයේ ගුණත්වයේ පිළිබඳ ගැටලු සාකච්ඡා කිරීම සඳහා එකම කාර්යයක නියැලී සිටින කුඩා සේවක කණ්ඩායම් පිරිස මොනවද? තත්ත්ව කව. quality curves කියලා කියනවා. මේක තත්ත්ව පාලන ශිල්ප ක්‍රම වලින් අහලා තියෙනවා. තත්ත්ව කව කියන වචනේ ඉල්ලන්නේ. කව වලට උදාහරණයක් අර තත්ත්ව කියන වචනේ ඉස්සරහට දුන්නාට පස්සේ ආ ලියන්න ඕනේ තත්ත්ව කව. ලස්සනයි. යා මේ ප්‍රශ්න ටික මාරු. ලේසිත් නෑ අමාරුත් නෑ. ඔයාලට ලස්සනට හිතන්න දීලා තියෙනවා තත්ත්ව කව. ඊට පස්සේ 36 ආයන්න. පරිගණක ආධාරක නිර්මාණ අපි කියන මොකද්ද? CAD computer aided designing. කාණ්ඩයක හිස්තැනක් අධිරේදී භාවිත කරන අතර ළමයි පරිගණක ආධාරක නිර්මාණ කරන කියන ක්‍රමවේදය පාවිච්චි වෙන්නේ නිෂ්පාදන අධිරේද නිර්මාණ අධිරේද. භාණ්ඩයක් නිර්මාණ අධිරේදී තමයි CAD ක්‍රමය පාවිච්චි වෙන්නේ. භාණ්ඩ නිෂ්පාදන අධිරේදී පාවිච්චි වෙන්නේ මොකද්ද? CAM ක්‍රමය. computer aided manufacturing. එහෙනම් මෙතන පළවෙනි හිස්තැනට එන්නේ මොකද්ද? නිර්මාණ අධ්‍යයනයේදී භාවිත කරන අතර පරිගණක ආධාරක නිෂ්පාදනය computer aided manufacturing නම් නිෂ්පාදන අධ්‍යයනයේදී භාවිත වෙනවා. ඒක සරල දේ. නම් දෙකේ තේරුම් දෙකෙන් ස්ටැන් දෙක පුරවන්න තියෙනවා. නිකන් අර අමාරු කරගන්න දෙයක් නෙවෙයි. හරිද? 36 ආයම. උපකරණ හා වැඩ ස්ථාන අනුපිළිවෙලට පිළියෙල කිරීම හිස්තැනක් පිරියත වන අතර මම මේක අර අපේ ෆයිනල් මිෂන් එකෙත් මෙහෙයුම් කළමනාකරණේ තියරි නෝට් වල හැමෝටම කියපු දෙයක්. පිරියත සැලසුම් 4න් ඔය ක්‍රියාවලි පිරියතයි නිෂ්පාදිත පිරියතයි. හරි. නිෂ්පාදන පිරියතයි. එතකොට ඒ දෙන්නගෙන් නිෂ්පාදන ක්‍රියාවලියේ අනුපිළිවෙලට අනුව හැම වෙලෙම එන්න ඕනේ මොකද්ද? නිෂ්පාදන පිරියත. හරි. නිෂ්පාදන පිරියත. එහෙනම් මෙතනට එන්න ඕනේ නිෂ්පාදිත පිරියත වන අතර ඒ කියන්නේ අනුපිළිවෙල බලන්නේ ක්‍රියාවලියේ අනුපිළිවෙල බලන්නේ නිෂ්පාදිත පිරියත. හරියට මොකද්ද? අර බීම බෝතල් ටිකක් බීම බෝතල් කරණීය වේගෙන ඉද්දි බලන්නකො බීම බෝතල් කරණීය කියන නිෂ්පාදිත පිරියත. ඒ කියන්නේ බීම බෝතල් වලට දාන්නේ පිළිවෙලට. මුලින්ම බෝතලේ එනවා ගලාගෙන, පස්සේ බීම ටික වැටෙනවා, පස්සේ ටොනික් පියන වැටෙනවා, පස්සේ ලේබල් එක ගන්නවා. ක්‍රියාවලියේ අනුපිළිවෙලට අනුව තමයි මේ පිරියත හදලා තියෙන්නේ. එන නිෂ්පාදිත පිරියත වන අතර උපකරණ හා යන්ත්‍ර නිෂ්පාදන ස්ථානයට ගේනවා නම් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගෙයක් හදන තැනට තමයි උපකරණ ටික අර ඩෝසර් ටික ඉංජිනේරුවෝ ටික බැලි ටික ගල ටික කම්බි ටික ගේන්නේ මොකද්ද? ස්ථාවර ස්ථානීය පිරියත. ස්ථාවර ස්ථානීය පිරියත. තව උදාහරණ මොනවාද? ස්ථාවර ස්ථානීය පිරියතට නිවාස සැලසුම් කිරීම, ගුවන් යාන නිෂ්පාදනය, නැව් නිෂ්පාදනය, දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ට ප්‍රතිකාර දීම, සල්ල දෙව ඔය ෆ්ලැට් හදන එක සල්ල දෙයක්. 37 යන්න. සමාගමක් විසින් විවිධ නිෂ්පාදන සඳහා එක් සන්නමක් භාවිත කිරීම. මොකද්ද මේ පවුල් සන්නම? හරිද? භාණ්ඩ ගොඩකට එක සන්නම යුනිලීව බලන්න. යුනිලීව කියන්නේ පවුල් සන්නම. නේද? භාණ්ඩ ගොඩක් තියෙනවා එක සන්නම. යුනිලීව හරිස්චන්ද්‍ර පවුල් සන්නම. භාණ්ඩ ගොඩක් තියෙනවා. උඳුහාල් පිටි, කිරිඟු පිටි, හරිස්චන්ද්‍ර කෝපි ඔක්කොටම තියෙන එක සන්නම.
පවුල් සන්නම්. පවුල් සන්නම් ලෙසද විවිධ භාණ්ඩ සඳහා විවිධ සන්නම් නම් පාවිච්චි කරන්නේ. අපි කියනවා මොකද්ද? භාණ්ඩ සන්නම්. එක භාණ්ඩයකට එක සන්නමක්, තව භාණ්ඩයකට තව සන්නමක්. උදාහරණයක් විදිහට ලයිෆ් බෝයි, රෙක්සෝනා, සන්ලයිට්, ඊට පස්සේ තව තියෙනවා මොනවද? සන්සිල්ක්. හරි. ඒ වගේ භාණ්ඩ වර්ග ගොඩකට එක එක සන්නම් තියෙනවා. භාණ්ඩ සන්නම්. 37 යන්න වෙළඳපළක් සමජාතීය කණ්ඩායම් වලට බෙදා වෙන් කිරීම වෙළඳපොළ මේ හරි ඊසි යල විකරණේ. හරිද? වෙළඳපොළක් සමජාතීය කොටස් වලට බෙදෙනවා. විෂම ගති ලක්ෂණ වලින් යුක්ත සමස්ත වෙළඳපොළ සමජාතීය කොටස් වලට බෙදෙනවා. මොකද්ද වෙළඳපොළ ඛණ්ඩනය? හරිද? වෙළඳපොළ ඛණ්ඩනය සෙග්මන්ටේෂන් කරනවා කියලා අපි කියනවා. වෙළඳපොළ ඛණ්ඩනය. වන අතර සමාගමක් විසින් කර්මාන්තයේ මුළු විකුණුම් වලින් අත්පත් කරගන්නා ලද ප්‍රතිශතය ළමයි. සමාගමක් කර්මාන්තේ මුළු විකුණුම් වලින් එයා අත්පත් කරගන්න ප්‍රතිශතය කියන්නේ මොකක්ද? එයාගේ වෙළඳපොළ මොකක්ද? එයාගේ වෙළඳපොළ කොටස මාකට් ෂෙයා එක. ওই මංචි මැලිබන්ලට ලොකු මාකට් ෂෙයා එකක් තියන්නේ ඇයි? සමස්ත බිස්කට් කර්මාන්තෙන් එයාලා තමයි වැඩි විකුණුම් ආදායමක් අත්පත් කරන් ඉන්නේ. වෙළඳපොළ කොටස. නැත්නම් මාකට් ෂෙයා එක. නියම අයියා මේ හිස්තැන් ටික සුපිරි. ආයි සුපිරි ගණේ හිස්තැන් ටික. 38 යන්න. කල්බදු කාලයේ අවසානයේදී වත්කම කල්බදු ගැනුම්කරුට මිලදී ගැනීමට ඇති විකල්පය. ඒ කියන්නේ කල්බදු ලාභියන ගැනුම්කරු කියන්නේ. ඒතර කල්බදු කාලය ඉවර වෙනවත් එක්කම අර පාවිච්චි කරපු වත්කම කල්බදු ගැනුම්කරුට ගන්න පුළුවන් නම් අපි කියන්නේ ඒකට මූල්‍ය කල්බදු කියලා. මූල්‍ය කල්බද්දදී අවසානයේදී වත්කම ගැනුම්කරුට අයිති වෙන්නේ. එහෙනම් මෙතන ඉන්නේ මූල්‍ය කල්බදු. වන අතර කල්බදු කාලයේ අවසානයේදී කල්බදු ගැනුම්කරු විසින් වත්කම කල්බදු විකුණුම්කරුට ආපසු ලබා දීමට ඇති විකල්පය මොකද්ද? මෙහෙයුම් කල්බදු. මෙහෙයුම් කල්බද්ද දෙන්නේ වත්කම පාවිච්චි කරන්න විතරයි. මූල්‍ය එකේ තමයි මූල්‍ය පාසුකම් දීලා අන්තිමට වාහනෙත් ගන්න දෙන්නේ. පැහැදිලිද? ඔය අපි ගොඩක් ලීස් දාලා වාහන ගන්නේ මූල්‍ය කල්බද්දනේ. ව්‍යාපාරිකයෝ වාහන පාවිච්චිට ගන්නේ මෙහෙයුම් කල්බද්දට. හරි. මේ දෙක හරි. ඊළඟට 38 ආයන්න. සමාගමකට ණය මත පොලිය ගෙවීමට ඇති හැකියාව මැනීමට පොලි මොකද්ද මොන අනුපාතයද? පොලි ආවරණ අනුපාතය භාවිත කරන අතර ආදායම් ජනනය කිරීමට වත්කම් කොතෙක් කාර්යක්ෂමව භාවිත වේදයි මැනීමට. ඒ කියන්නේ මෙතන කියන පොයින්ට් එක ආදායම් ජනනය කරන්න වත්කම් කොච්චර දුරට කාර්යක්ෂමව පාවිච්චි ගන්න පුළුවන්ද? ආදායම් ජනනය කරන්න වත්කම් කාර්යක්ෂමව භාවිත ගන්න පුළුවන්ද? නැත්නම් ව්‍යාපාරයේ වත්කම් කොතෙක් දුරට කාර්යක්ෂමව ආදායම උපයන්න භාවිත කර ඇද්ද? වත්කම් පිරිවැටුම් අනුපාතය. දැක්කද වචනේ හදාගත්ත විදිය? ආදායම කියන්නේ පිරිවැටුම, වත්කම කාර්යක්ෂමව පාවිච්චි වෙනවා. වත්කම් පිරිවැටුම් අනුපාතය. වත්කම් පිරිවැටුම් අනුපාතය භාවිත කරනවා. අමාරුයි කියලා හිතන ඒවා ගන්න විදිය. හරි. ඊළඟට 39 අයන්න. සේවකයන්ගේ වර්තමාන රැකියාව සඳහා අවශ්‍ය වන කුසලතා දියුණු කිරීම. මේවා ලියන්න බෑ මානව සම්පත් වල පුහුණුව සංවර්ධනය දන්නේ නැත්නම්. පුහුණුව තුලින් තමයි මොකද්ද කරන්නේ? වර්තමානයේ සේවකයාගේ කුසලතා වැඩි දියුණු කරන්නේ. එහෙනම් පළවෙනි හිස්තැන පුහුණුව තුලින්ද ඔවුන්ට අනාගත වෘත්තිය සඳහා අවශ්‍ය නව කුසලතා දියුණු කිරීම සංවර්ධනය තුලින් තමයි. ඒ කියන්නේ දැනට තියෙන ජොබ් එක හරියට කරන්න පුහුණුව තමයි දෙන්නේ. අනාගත රැකියාව වලට පුරුදු කරන්නේ සංවර්ධනය තුලින්. පුහුණුව හා සංවර්ධනය තමයි එතනට එන්නේ. හරි මේ මානව සම්පත් වලින් අහලා තින්නේ අතර ඊළඟට ආයන්න සේවකයන් විසින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පිළිපදවන සංවිධාන වෘත්තීය සමිති. මේ මෑතකදී දැන් ওই වර්ජනයකුත් ගියේ තැපැල් වලයි ලංගම අතරින් කරන්ජි උන් කරන්නේ මොනවාද? වෘත්තීය සමිති හදාගන්න. කියනවා මෙතන තියෙන්නේ වෘත්තීය සමිති වන අතර සේවයන් හා සේවකයන් අතර සාකච්ඡා කිරීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ වෘත්තීය ප්‍රශ්නයක් හේතු කොටගෙන සේවකයන් සහ සේවයන් අතර යන සාකච්ඡාමය ක්‍රියාවලිය අපි කියනවා සාමූහික කේවල් කිරීම කියලා. මානව සම්පත් හොඳේ. සාමූහික කේවල් කිරීම. මෙතන කාට හරි මානව සම්පත් බැයි නම් මගෙන් වීඩියෝස් ටික ඉල්ලන් බලන්න. හොඳට පැහැදිලි කරන ඔය ඔක්කොම. හරිනේ? මේ ඔක්කොම තියෙන්නේ අපි පැහැදිලි කරපුවා. සාමූහික කේවල් කිරීම ලෙස හැඳින්වෙනවා.
හරිනේ කතන්දර එතන ඉවරයි. ඊළඟට ඔන්න 40 මේ සැලැස්ම තොරතුරු පද්ධතිය වලින් තමයි යාලා තින්නේ. 40 යන්න නිමැවුමත් සමග වෙනස් නොවන පිරිවැය මේවා මේ ඉක්වන්නලක් තියෙනවා. නිමැවුම් ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ ඔයා පාන් රාත්තල් 10ක් හැදුවත් ගබඩාවේ කුලිය 20000යි. පාන් රාත්තල් 100ක් හැදුවත් ගබඩා කුලිය 20000යි. පාන් රාත්තල් එකක්වත් හැදුවේ නැත්නම් ඒත් ගබඩා කුලිය 20000යි. නිමැවුම කීය වුණත් වෙනස් වෙන්නේ නැහැ. විස්තර පිරිවැය ලෙසද නිමැවුම සමග වෙනස් නොවන පිරිවැය. හරිද? නිමැවුම සමග වෙනස් වන පිරිවැය. ඒ කියන්නේ පාන් රාත්තලක් හදද්දී පාන් පිටි වලට යන රුපියල් 100ක්. එහෙනම් පාන් රාත්තල් දෙකක් හදද්දී පාන් පිටි වලට යන 200ක්. තුනක් හදද්දී 300යි. 1000ක් හදද්දී එලිම ලක්ෂයයි. එහෙනම් පිරිවැයත් එක්ක වෙනස් වෙනවා නම් අපි කියනවා විචල්්‍ය පිරිවැය, වේරියබල් කොස්ට් එක. විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය ලෙසද නම් කෙරේ. ඒක සරලම දෙයක් ඈ. ආයන්න එකතු කරන ලද සියලුම දත්ත එකවර සැකසීම ළමයි. ඔයා මොකක් හරි තොරතුරක් සකස් කරද්දී දත්තනි මුලින් එකතු කරගන්නේ. එකතු කරගත්ත දත්ත ඔක්කොම එකපාර සකස් කරනවට අපි කියනවා සමූහ සැකසීම කියලා. දත්ත එකපාර එකතු කරගෙන ඔක්කොම ටික එකපාර හදනවා නම් සමූහයම සකස් කරනවා. සමූහ සකස් කිරීම බලන්න. මෙතන තියෙනවා සමූහ සැකසුම ලෙසද දත්ත ලැබෙන අවස්ථාවේදීම ඒවා සැකසීම. ඒ කියන්නේ ඔක්කොම එකතු වෙනකන් ඉන්නේ නැහැ. දත්තේ ලැබෙන වෙලාවට සකසනවා මොකද්ද? අර ලැබෙන වෙලාවේදී මොකද්ද? තත්කාලීන නැත්නම් අපි කියනවා කාලීන දත්ත සැකසුම. එකපාර ඔක්කොම සකසන්නේ සමූහ, දත්ත ලැබෙන වෙලාවට අනුව සකසන්නේ කාලීන. කාලෙන් කාලට දත්ත හදනවා. කාලීන ඒවා තත්කාලීන දත්ත සැකසුම. ලැබෙන කාලයේදී හදනවා. මේ අන්තිම ඉස්තැන්ට තත්කාලීන හෝ කාලීන දෙකකින් එකක් හරි. හරි ඒ ඉස්තැන් ටික නියමයි යා. හොඳ ඉස්තැන් ටික. ඔයාලත් මේක කරගෙන යද්දි ටිකක් තේරෙන්නේ නැති ටිකක් ටෆ් ගතියක් තියෙනවා. ඉස්තැන් ටිකත් ඔයාලා ලකුණු ටිකක් දාගෙන යන්න. ඔයාලට කොහොමද තත්ත්වේ තිබ්බේ කියලා. හරි අපිට තියෙන්නේ නිශ්චිත 10 විතරයි සාකච්ඡා කරන්න. අපි ඒකත් සාකච්ඡා කරලා වැඩි ඉවර කරමු. හරි මම දැන් උත්තර ටික කියන් යනවා. ඔයා ටට්ටක් ගාලා ලියන්න ඕනේ. මෙතන ආයි තියරියනේ තියෙන්නේ. හරිද? ඔයා බලන්න මොනවද අහලා තියෙන්නේ. හරි බලමු අපි 41 සිට 57 ප්‍රශ්න වලට සුදුසු පිළිතුරු දී ඇති ඉස්තැන් මත ලියන්න මේ නිශ්චිතනේ. හරි. ඔයාගෙන් අහනවා ව්‍යවසායකත්වයේ රටකට වැදගත් වන්නේ ඇයිදයි හේතු හතරක් සඳහන් කරන්න. ව්‍යවසායකත්වයේ වැදගත්කම හතරක් අහන්නේ පස්වෙනි පාඩම මොනවාද? එකක් තමයි ආර්ථික වර්ධනයට මෙයා දායක වෙනවා. හරි හොඳට අහගන්න. ආර්ථික වර්ධනයට දායක වීම ඊට පස්සේ ව්‍යවසායකත්වයෙන් තමයි ප්‍රාදේශීය සම්පත් භාවිතයට ගන්නේ ගොඩක්ම. ප්‍රාදේශීය සම්පත් භාවිතයට ගැනීම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වෙන ව්‍යවසායකත්වය නිසා ජීවන තත්ත්වය උසස් වීම ඊට පස්සේ නවෝත්පාදන බිහි කිරීම ඕනම දෙයක් නවෝත්පාදන බිහි කිරීම ආයි නවෝත්පාදන තුලින් මොනවද උපයන්නේ විදේශ විනිමය ඉපැරීම. ඔන්න උත්තර හතරක් මම පාවිච්චි කරනවා. විදේශ විනිමය ඉපැරීම. ඊට පස්සේ 42 මෙන්න මේක නියමයි යා. හරි මේක මේ අලෙවිකරණය මේ ආලා තියෙන්නේ. හරි බලන්න. පහත සඳහන් එක් උදාහරණය සඳහා වන නිවැරදි ප්‍රවර්ධන මිශ්‍රය අහනවා. ප්‍රවර්ධන මිශ්‍රය. උපකරණ 7ක් 8ක් තියෙනවානේ ප්‍රවර්ධන මිශ්‍රය. ඒකෙන් මොකක්ද කියලා අහන්නේ. මෙතන තියෙනවා එකක් මිලටගෙන එකක් නොමිලේ ලබා ගන්න. ඕකට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? buy one get one free. ඔය ඒක තමයි කෙටි කරලා දීලා තියෙන්නේ. buy one get one free. එකක් ගත්තම තව එකක් නොමිලේ අරන් යන්න කියන්නේ මොන ප්‍රවර්ධනයද? විකුණුම් ප්‍රවර්ධනය. හරිද? විකුණුම් ප්‍රවර්ධනය sales promotion ඔය KFC වල තියෙන්නේ. chicken bucket එකක් ගත්තම එකක් නොමිලේ piece හට් වල තියෙන්නේ large piece එකට large piece එකක් නොමිලේ. විකුණුම් ප්‍රවර්ධනය. මේ කාලේ ගොඩක් දැන් අද වද්ද? අද එළිද අද තියෙනවා. දැන් පොඩ්ඩ බලන්න ඕනේ කියලා. අද තියෙනවා දැන් chicken bucket ඔෆර් එකක් අද යනවා. buy one get one free එකක් යනවා. piece hut එකෙත් යනවා ඇතිව. හරි ඊළඟට විභව පාරිභෝගිකයෙකු පෞද්ගලිකව මුණ ගැසීම ළමයි ඔතන වචනෙම දීලා තියෙනවානේ ප්‍රවර්ධන මිශ්‍රය. මොකද්ද? පෞද්ගලිකව මුණ ගැහිලා විකුණනවට මොකද්ද කියන්නේ? පෞද්ගලික අලවිය. මේ වචනේ තියෙන උත්තරේ. පෞද්ගලික අලවිය. ඊට පස්සේ ක්‍රිකට් තරඟාවලියක් සඳහා අනුග්‍රහය දැක්වීම. ඔයාගේ ස්පෝර්ට් මීට් එක ස්පොන්සර් කරනවා නම් ඉස්කෝලේ ක්‍රිකට් මැච් එක ස්පොන්සර් කරනවා නම් මොකක්ද? මහජන සම්බන්ධතා නේද? මහජන සම්බන්ධතා. 4
පුද්ගලාභිමුඛ විද්‍යුත් තැපැල් යැවීම. විද්‍යුත් තැපැල් කියන්නේ කොහොමද? ඩිරෙක්ට් නේද ඊමේල් එවන්නේ. ඒ කියන්නේ පුද්ගලයන්ව ටාගට් කරලා යවන ඊමේල් පුද්ගලාභිමුඛ විද්‍යුත් තැපැල්. පුද්ගලාභිමුඛ කියන්නේ පුද්ගලයන්ව ටාගට් කරලා යවන ඊමේල් එක. ඒ කියන්නේ මොකද්ද? කෙලින්ම කවුරුත් නැහැ ඩිරෙක්ට් එවන්නේ ඍජු අලෙවිකරණය. ඍජු අලෙවිකරණය. විද්‍යුත් තැපැල් කියන්නේ ඍජු අලෙවිකරණය. ඔයාට අල්ලගන්න වචනේත් දීලා තියෙනවා. විද්‍යුත් තැපැල් කියලා. ඍජු අලෙවිකරණය. ඒ නිශ්චිත ප්‍රශ්න නම් අමාරුයි කිව්වොත් එහෙම මාරු බරුවක්. ඒක පට්ට ලේසි. හරිද? අලෙවිකරණයේ ප්‍රවර්ධන මිශ්‍රය උට බලන්න යෝනිත. හරි. අපි යනවා ඊට පස්සේ 43. 43. මූල්‍ය ව්‍යාපාරයක මූල්‍ය වාර්තා විශ්ලේෂණය කිරීමෙන් කළමනාකරුවෙකුට ලබාගත හැකි ප්‍රතිලාභ හතරක් අහනවා. මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියන්නේ මොකද? මූල්‍ය වාර්තා කියන්නේ ආදායම් ප්‍රකාශය, මූල්‍යදත්ත ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, හිමිකම් වෙනස්වීම ප්‍රකාශය අනුමතන ටිකනේ. ඒවා විශ්ලේෂණය කරාම මොනවද ලැබෙන වාසි? ව්‍යාපාරයේ සාර්ථක අසාර්ථක භාවය හොයන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අරමුණු ඉටුවාද නැද්ද කියලා හොයන්න පුළුවන්. නේද? ඊට පස්සේ අනාගත නිවැරදි තීරණ ගන්න සහායක් හම්බ වෙනවා. මේ අනාගත නිවැරදි තීරණ ගැනීමට සහායක් ලැබෙනවා. ඊට පස්සේ ආයතනයේට තරඟ කිරීමේ හැකියාව වැඩි වෙනවා. මොකද මූල්‍ය වාර්තා විශ්ලේෂණය කළා ගැටලු හොයාගත්තට පස්සේ තරඟයට මුහුණ දෙන්න පහසු වෙනවා. ওই දේවල් නේද ලියන්න ඕනේ. තේරෙනවනේ ඉතින් ඒක අර හිතන්න ඕනේ ළමයි ඒව හරිද? ආයි කටපාඩම් කරන්න ඕනේ නැහැ. මූල්‍ය වාර්තා පහ බලනකොට මොනවාද වාසි කියලා බලන්න අවදානම් කළමනාකරණය කරගන්නත් පුළුවන් ඔන්න. නේද? ව්‍යාපාරයේ වැඩිපුර ණය අරන් තියනවා කියලා පේනවා මූල්‍ය තත්ත්වයේ බැලුවොත්. අවදානමක් ඒක මැනේජ් කරගන්න පුළුවන් හරියට විශ්ලේෂණය කරොත්. මම පහක්ම කිව්වා 44 ශ්‍රී ලංකාවේ ගිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන හතරක් අහනවා. ගිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන මොනවාද? මූල්‍ය ආයතන වර්ගීකරණය මතකද? බැංකු ඊට පස්සේ තැන්පතු බාර ගන්නා වෙනත් මූල්‍ය ආයතන, විශේෂිත මූල්‍ය ආයතන, ගිවිසුම්ගත ඉතිරි කිරීමේ මූල්‍ය ආයතන. එතකොට මේ ගිවිසුම්ගත ඉතිරි කිරීමේ මූල්‍ය ආයතන මොනවද තියෙන්නේ? අපිට මුලින්ම හම්බෙන්නේ ගිවිසුම්ගත ඉතිරි කිරීමේ රක්ෂණ සමාගම් තියෙනවා. රක්ෂණ සමාගම් ඊට පස්සේ සේවක අර්ථසාධක අරමුදල සේවක අර්ථසාධක අරමුදල ඊට පස්සේ සේවක සේවා නියුක්ති භාරකාර අරමුදල EPF PTF දෙක ගිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන ඊට පස්සේ අනුමත විශ්‍රාම හා අර්ථසාධක අරමුදල අනුමත විශ්‍රාම අර්ථසාධක අරමුදල ඔය જાති ටිකනේ තියෙන්නේ මොනවද දෙන්නේ රක්ෂණ සමාගම් EPF PTF අනුමත විශ්‍රාම අරමුදල අනුමත අර්ථසාධක හා විශ්‍රාම අරමුදල ඒ අපි කතා කරේ 44ට ඊට පස්සේ 45 මානව සම්පත් වලින් දැක්ක ගමන් තේරෙනවා මොකද්ද? සේවක කාර්ය සාධනයේ ඇගීම තුළින් සේවකයෙකුට ලබාගත හැකි ප්‍රතිලාභ හතරක් ලියන්න කියලා කියන මානව සම්පත් වල ටියුට් එකේ දීලා තියෙනවා ලස්සනට ඕවා. මොනවාද? සේවකයාගේ කාර්ය සාධනය වගේදී සේවකයාට පුළුවන් තමන්ගේ හැකියාව වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා බලන්න. තම හැකියාව වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. තව පෞද්ගලික මූල්‍ය ප්‍රතිලාභ හම්බ වෙනවා කාර්ය සාධන හොඳයි. පෞද්ගලික මූල්‍ය ප්‍රතිලාභ. තව කාර්ය සාධන යැදීමෙන්නේ උසස් වීම සඳහා අවස්ථාවක් හම්බ වෙනවා. උසස් වීම වලට අවස්ථාවක් හම්බ වෙනවා. තව තමන්ගේ තෘප්තිය වැඩි වෙනවා නේ. තමන්ගේ තෘප්තිය වැඩි වෙනවා. කාර්ය සාධනය වැඩි වුණාම. ඔය ටිකනේ ලියන්න තියෙන්නේ. ඔය ටික තමයි එතකොට අතන අදාළ පොයින්ට් එකේ තියෙන්නේ. සේවකයන්ට ලැබෙන වාසිනේ බලන්න ඕනේ ආයතනයේ පැත්තෙන් හිතන්න එපා. පුද්ගල තෘප්තිය ඊට පස්සේ පෞද්ගලික මූල්‍ය ප්‍රතිලාභ උසස් වීම සඳහා නිර්දේශ වෙනවා. ඊට පස්සේ තම හැකියාව වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. 46 පරිගණක පාදක තොරතුරු පද්ධතිය. ඒ කියන්නේ මොකද? computer based information system ඔය CBIS කියන්නේ ඒක. computer based information system. ඒ පද්ධතියක ප්‍රධාන කාර්යයන් හතරක් ලියන්න කියලා කියනවා. ළමයි පරිගණක ගත තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යයන් මොනවාද? දත්ත එකතු කරනවා යා. පරිගණක ගත ඒවා දත්ත එකතු කරනවා. දත්ත සැකසීම කරනවා. දත්ත ගබඩා කිරීම කරනවා. දත්ත එකතු කිරීම, දත්ත සැකසීම, දත්ත ගබඩා කිරීම, තොරතුරු බෙදා හැරීම, තොරතුරු බෙදා හැරීම, තොරතුරු බෙදා හැරීම, ඊට පස්සේ ප්‍රතිපෝෂණ කටයුතු, ප්‍රතිපෝෂණ කටයුතු. මේ ටික ගන්න. ප්‍රතිපෝෂණ කටයුතු. තව ලියන්න දත්ත විශ්ලේෂණයක් කරනවා. data analysis එකක් කරන්න පුළුවන් තොරතුරු පද්ධතිය කොහොමද කරනවනේ නේ. දත්ත විශ්ලේෂණය. දත්ත එකතු කිරීම, රැස් කිරීම කියන්නේ ඒකට එකතු කිරීම,
සැකසීම, ගබඩා කිරීම, තොරතුරු බෙදා හැරීම, දත්ත විශ්ලේෂණය, ප්‍රතිපෝෂණය කිරීම. ඔය ටික. ඊට පස්සේ 47 මෙන්න ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජිත කාර්යයන් 4ක් වාගෙන් අහනවා. නියෝජිත කාර්යයන් මොනවාද? ප්‍රධාන කාර්යයන් වෙනම තියෙනවා 7ක්, නියෝජිත කාර්යයන් වෙනම තියෙනවා. මෙතන නියෝජිත කාර්යයන්, එතකොට නියෝජිත කාර්යයන් වෙනම තියෙනවා, ප්‍රධාන කාර්යයන් 7ක් එක්කනේ. මොනවද එන්නේ? රාජ්‍ය ණය කළමනාකරණය නියෝජිත කාර්යයක්. ඊට පස්සේ විදේශ විනිමය පාලනයේ නියෝජිත කාර්යයක්. ඊට පස්සේ අනවශ්‍ය විදේශ විනිමය පාලනය, රාජ්‍ය ණය කළමනාකරණය, මේවා මොනවාද? සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණ EPF එක බාර වෙන්නේ මෙයානේ මහ බැංකුවනේ. ඒතර මහ බැංකුව රජය නියෝජනය කරලා තමයි වැඩේ කරන්නේ. හරි. ඊට පස්සේ මූල්‍ය බුද්ධි සේවා. ඒ කියන්නේ මොන හරි මුදල් සම්බන්ධ විශුද්ධීකරණයක් වෙනවා නම්, මුදල් විශුද්ධීකරණයක් වෙනවා නම් ඒව සම්බන්ධ තොරතුරු සැපයීම මූල්‍ය බුද්ධි සේවා. ඊට පස්සේ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට ණය පාසුකම් සපයන එකත් එයාගේ නියෝජිත කාර්යයක්. ඒ ටික 47. මේ නිශ්චිත ටික නම් එච්චර ගේමක් නෑ. හොඳේ මේක නිශ්චිත ටික හොඳයි. ඉස්තන් පුරවන ඒවායි තියෙනවා 5ක් විතර වාට ටිකක් අල්ලා ගන්න අමාරු ඒවා. 48 මෙන්න නියම මේකේ තියෙන තවත් ලේසි ප්‍රශ්නයක් ඈ. පහත දී ඇති තොරතුරු තාක්ෂණයේ ආශ්‍රිත කෙටි යෙදුම් වල දිගුනාමය ලියන්න. මන් නම් හිතන්නේ ඔයා 2000න් පස්සේ එකෙක් නම් 2000න් පස්සේ කට්ටියනේ ගොඩක් ඉන්නේ. හරිද? ඔය පළවෙනි එක දන්නේ නැතුව ඇති කියලා. AI කියන එක ඕන මොඩෙක් දන්නවා මේ කාලේදී මොකද්ද? Artificial Intelligence කෘත්‍රිම බුද්ධිය. ඔයා මේක සිංහලෙන් ලිව්වත් හරි ඉංග්‍රීසි වලින් ලිව්වත් හරි මේ කෙටි නිශ්චිතවල එහෙම chance එකක් තියෙනවා. අනික තොරතුරු පද්ධතිය වලින් අහලා තින්නේ ඒක ඉංග්‍රීසි වලින් ලිව්වට අවුලක් නැහැ. එහෙනම් artificial intelligence ඊට පස්සේ www කියලා තුනක් තින්නේ මොකද්ද? ලෝක ව්‍යාප්ත ජාල පහසුකම්. නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියනවා world wide web. world wide web එකෙන් ලියන්නේ කොහොමද ළමයි? ලෝක ව්‍යාප්ත ජාල පහසුකම් world wide web. ඕක තමයි www කියලා එන්නේ. වෙබ්සයිට් පටන් ගද්දි www කියන්නේ පටන් ගන්න. ඊට පස්සේ LAN. ළමයි LAN කියන්නේ මොකද්ද? local area network. ප්‍රාදේශීය ශේෂ්ඨ ජාල. local area network. local area network. LAN කියලා එන්නේ ඔන්න ඔය තුන. ප්‍රාදේශීය ශේෂ්ඨ ජාල සිංහල වචනේ. ඊට පස්සේ තියෙනවා VoIP. VoIP කියලා ඔතන කියන්නේ කතන පහසුකම්. ඔයා තොරතුරු පද්ධති පාඩමේ අන්තිමට ඉගෙන ගන්නවා අන්තර්ජාලය හරහා සපයන සේවාවක් තමයි කතන පහසුකම්. ඔය කතන පහසුකම් ප්‍රධාන කොටස් තුනයි. ලිඛිත කතන, පාඨ කතන, වීඩියෝ කතන. ඒතර කතන පහසුකම් වලට අපි කියන මොකද්ද? VoIP කියලානේ තියෙන්නේ. එතනට මෙන්න මේවා එන්නේ voice over internet protocol. voice over internet protocol VoIP කතන පාසුකම් වලට කියන නම. ඔයා ඉංග්‍රීසි ටර්ම් එක ලිව්වත් ඕකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අතන artificial intelligence. ඒක නම් ඉතින් දන්නවනේ ඕන එක්කෙනෙක් AI. මේ පාරත් ආන්න පුළුවන් ඔය වගේ පිස්සු ප්‍රශ්න. දැන් ඔය AI වලින් අපේ උනන නාඩගම් විදියට බැලුවම AI ප්‍රශ්නයක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් ඔය තොරතුරු පද්ධතිය ඇතුලේ AI වලින් මොකක් හරි දීලා අහන්න පුළුවන් මේ පාර. කියන්න බෑ හොඳේ. හරි. කොහොමද තොරතුරු පද්ධති පාඩම පොඩ්ඩක් අප්ඩේට් උත් වෙලානේ. හරි. 49 මේක මොකක්ද තියෙන්නේ? ජාත්‍යන්තර වෙළඳාමේදී භාවිත වන ණයවර ලිපිය හා සම්බන්ධ වන ප්‍රධාන පාර්ශව 4ක් නම් කරන්න. ණයවර ලිපියට සම්බන්ධ පාර්ශව කොහොමද 4යි ළමයි ඉන්නේ? කවුද ණයවර ලිපිය සම්බන්ධ වෙන්නේ? ඒ කියන්නේ ආනයනකරුයි අපනයනකරුයිනේ සම්බන්ධ වෙන්නේ. එතකොට ආනයනකරු ඉන්නවා, අපනයනකරු කොහොමද ඉන්නවා? ඒ දෙන්නගේ බැංකු දෙක අතර නම් වැඩේ වෙන්නේ ආනයනකරුගේ බැංකුව ඉන්නවා අපනයනකරුගේ බැංකුව ඉන්නවා. ඔය පාර්ශව හතර තමයි ඉන්නේ. ඔය හතර ලිව්වම හරි. ආනයනකරු අපනයනකරු ආනයනකරුගේ බැංකුව අපනයනකරුගේ බැංකුව. 50 වෙනි ප්‍රශ්නේ. සැලැස්මෙන් අහලා තින්නේ. ණය දෙන ආයතනයක් විසින් ණයක් ප්‍රදානය කිරීමේදී ව්‍යාපාර සැලසුමක සලකා බලන ප්‍රධාන කරුණු 4ක් සඳහන් කරන්න. ණය දෙන ආයතනයක කියන්නේ හිතන්නකො බැංකුවක් කියලා. බැංකුවක් ඔයාලට ණයක් දෙද්දී ඔයාගේ සැලැස්ම ඉදිරිපත් කරනනේ මෙන්න මේක තමයි මගේ ප්‍රොජෙක්ට් එක කියලා.
ඒ සැලැස්මේ බලන කරුණු හතරක් අහනවා. සාමාන්‍යයෙන් ව්‍යාපාර සැලැස්මක් දිහා බලලා ණයක් දෙන්න කලින් බලන සාධක ටික තමයි එකක් ඔයාගේ ඒ අදාළ සැලැස්මේ දෙන ලාභදායීත්වය බලනවා යාළුවා. මොකද ඔයා දැන් බැංකුව ඔයාට දෙන ණය ගෙවන්නේ ලාභෙන්නේ. එහෙනම් මේක ලාභද නැද්ද කියලා මුලින් බලන්න එපා. ණය දෙන ආයතනේ. පාඩුයි වගේ නම් දෙන්නේ නැහැ ණය. ඒ නිසා ව්‍යාපාරේ ලාභදායකත්වය බලනවා. අනිත් එක තමයි ඔයාගේ ව්‍යාපාර සැලැස්මේ මූල්‍ය සැලැස්ම ඇතුලේ තියෙන ව්‍යාපෘති පිරිවැය මොන වගේද කියලා බලන්න. හරිද? ඒතර ව්‍යාපෘති පිරිවැයත් අනිවාර්යෙන් බලන සාධකයක්. පළවෙනි එක තමයි ලාභදායකත්වයේ වාගේ ව්‍යාපෘති. අනිත් එක ව්‍යාපෘති පිරිවැය බලන. අනිත් එක ඒ කියන්නේ ඔයාට සල්ලි එන විදියත් බලනවා. ඔයාගේ බිස්නස් ප්ලෑන් එක අනුව ආයතනයේ මුදල් ගලාගෙන එන ප්‍රවාහය බලනවා. ඒකට කියනවා මුදල් ප්‍රවාහය සිදුවන ආකාරය. ණයක් දෙද්දි මුදල් ප්‍රවාහය වෙන විදිහ බලන. ඒ කියන්නේ ඔයාට මුදල් ගලා එන්නේ කොහමද? ඔයාගේ මුදල් ගලා යන්නේ කොහොමද? ගලා ඒම් ටික ගලා යාම වලට වඩා වැඩි නම් ඕකේ ණය ගොඩක් දුරට ලැබෙනවා. ගලා ඒම් ටික ගලා යාම වලට වඩා අඩුයි නම් ඔයාට තියෙන්නේ පාඩුවක් නෙමෙයි මේ වශයෙන්. දුර පොඩ්ඩක් අදිමදි කරනවා ණයක් දෙන්න. මොකද දීපු ණය ගෙවා ගන්න බැරි වෙයි කියලා. පැහැදිලිද? ඒතර ඔය දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් බලන්නේ ඔය කතන්දර ටික. එතකොට ඔයාලට මම තුනක් ලියුවා. ලාභදායකත්වයේ බලනවා. ඊට පස්සේ ව්‍යාපෘති පිරිවැය බලනවා. මුදල් ප්‍රවාහයේ සිදුවන ආකාරය බලනවා. තුනයි නේද කිව්වේ? හරි. තව එකක් ගත්තොත් මේක. දැන් ණය දෙන ආයතනයක් බලන සාධකයනේ. ණය ගෙවීමේ මොකද්ද බලන්නේ? හැකියාව බලන. يعني දීපු සල්ලි ගෙවන්න පුළුවන්ද කියන බලනවා යා. ණය ගෙවීමේ හැකියාවත් බලනවා. done and dusted වැඩේ. හරි. ඒතර ඔන්න අපේ අද ඩිස්කෂන් එක ඉවරයි. ඔයාලට මම එකක් නෑර විස්තරාත්මකව කියලා දුන්නේ නෑ. උඩින් උත්තර කියලා ගියේ නෑ. එකට පහ දෙකට පහ කියලා කිව්වෙත් නෑ. ඔන්න උත්තර ටික පැහැදිලි කිරීම කරන්න ඕනේ කරා ගණන් හැදුවා. ඊට පස්සේ තියරි කියලා දුන්නා. ඉතින් ඔයා ගේමක් ගහගන්න ඇති. ඒතර ඔන්න අපේ ප්ලෑන් එකට අනුව අපේ ඔක්තෝබර් සැලැස්ම අනුව පළවෙනි දේ ඉවරයි. දැන් ඊළඟට ඔයා රෙඩි වෙන්න අපේ කෙටි නිශ්චිත සතියට. පොත් ටික ඕඩර් කරපු අයට පොත් ටික මේ විදිහට ලැබිලා තියෙයි. මම කලින් පේමන්ට් කරපු, ඒ කියන්නේ ඊයේ වෙනකම් පේමන්ට් කරපු අයට සම්පූර්ණ යවලා තියෙනවා. ඒතර අද පේමන්ට් කරපු අයට හෙට දානවා. ඒතර තව කට්ටිය ඕන නම් තව 3යි දෙන්නේ. මම එකයි කිව්වේ 3යි දෙන්නේ. කරන්ට් ගිය වෙලාවෙත් මම ටෝන් චෙක් ගහලා බැලුවා. 3යි ඉතුරු වෙලා තියෙන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් ගත්තේ නැති ඉක්මනට කියන්න. ඒතර හෙට දාගෙන යන්න පුළුවන්. එහෙනම් මම වැඩේ නවත්තනවා. අදට තව කරන්න ගොඩාක් වැඩ තියෙනවා අපේ ක්ලාස් එකේ. පළාත් පේපර්ස්, කෙටිනිෂන් සතිය. ඊට පස්සේ ඔයාව අන්තිමට එක්සෑම් එකට කලින් දවසේ රෙඩි වෙන විදිය අපි එතනදී හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. අපි ඊළඟ දවසේ හම්බෙමු. ආයි අපිට ක්ලාස් එකක් වැටෙන්නේ බොහෝ දුරට ලබන මාසෙ. ඒ කියන්නේ මගේ දැනට ප්ලෑන් එකේ තියෙන විදිහට ඔක්තෝබර් 2 තමයි අපිට කෙටිනිෂන් සතිය පටන් ගන්න තියෙන්නේ. ඔක්තෝබර් 2. මෙදාට තමයි මේ බුක් එක මම සාකච්ඡා කරන්න ගන්නේ. ඉතින් ලෑස්ති වෙන්න ප්‍රශ්න 500ක් තියෙනවා. ඔයා පුළුවන් තරම් කරගෙන යන්න. බැරි ඒවා තියන්න. මාත් එක්ක සාකච්ඡා කරමු. එහෙනම් හම්බෙමු. රෙකෝඩින් එක දානවා අද රැයට. ආයි බලන්න ඕනේ බලන්න. එහෙනම් good night. පරිස්සමෙන් ඇක්ටිව් කරනවා. හරි.